හරි එහෙනම් අද අපි ඔපරේටින් සිස්ටම් පාඩම සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරනවා. ස්පීඩ් රිවිෂන් එකක් විදිහට යන්නේ. වෙනම නෝට් එකක් දෙන්නේ නැහැ. ඕගොල්ලන් මෙහෙමම මම පාඩම කරගෙන යද්දිම වැදගත් කරුණු නෝට් එකක් දාගෙන යන්න, ෂෝට් නෝට් එකක් හදාගෙන යන්න. මොකද විභාගෙට ලොකු නෝට්ස් ලියලා වැඩක් නැහැ නේ. තව පොඩි දවසකින් තියෙන්නේ. ඒ හින්දා අපි ස්පීඩ් රිවිෂන් එකක් විදිහට සම්පූර්ණයෙන්ම පාඩම A to Z බිඳුව ඉඳන් අග දක්වාම පැහැදිලි කරගෙන යනවා. ඔයාලා අවශ්‍ය තැන්වල නෝට් එකක් දාගන්න. මාත් එක්කම ෂෝට් නෝට් එකක් දාන්න යන්න. හරිනේ? හරි එහෙනම් අද අපි සම්පූර්ණ ස්පීඩ් රිවිෂන් එකේ ඉවර කරන පාඩම තමයි ඔපරේටිං සිස්ටම් කියලා කියන්නේ. ඔපරේටිං සිස්ටම්. ඒ කියන්නේ මොකක්ද? අර කියන්නේ OS කියන්නේ. OS කියලා කියන්නේ ඔපරේටිං සිස්ටම්. නේ? ඒ කියන්නේ මෙහෙයුම් පද්ධති. හරි මෙහෙයුම් පද්ධති. මේක තමයි අද අපේ ලෙසන් එක වෙන්නේ. ඉතින් අපේ පාඩම අද මේක අපේ සම්පූර්ණ මේ A to Z කතා කරලා ඉවර කරමු. වෙනම නෝට් එකක් දෙන්නේ නැහැ. ඔයාලා මේකම පාඩම මතක කරගන්න සම්පූර්ණයෙන්ම අවශ්‍ය තැනක් තිබ්බොත් නෝට් එකක් දාගන්න. හරිද? මෙහෙයුම් පද්ධතිය. එහෙම නැත්නම් OS ගැන කතා කරන කලින් මුලින්ම අපි නිකන් කතා කරමු මොකද පරිගණක පද්ධතියක්. හරිද? ඒ කියන්නේ කම්පියුටර් සිස්ටම් එකක් කියන එක කොටස් කීපයක් තියෙනවා. හරිද? කම්පියුටර් සිස්ටම් එහෙම නැත්නම් පරිගණක පද්ධතියක් කියන එක කොටස් කීපයක් තියෙනවා. හරිද? ප්‍රධාන වශයෙන් පරිගණකයක් ගත්තොත් කොටස් 3යි තියෙන්නේ. පරිගණක පද්ධතියක් ගත්තොත් කොටස් 4ක් තියෙනවා. හරිද? මුලින්ම බෙදමු. පරිගණක පද්ධති. හරි. පරිගණක පද්ධතිය ඔයාලත් මෙහෙම බෙදගත්ත නෝට් එකක් දාන්න ඕනේ. පරිගණක පද්ධතිය කියන්නේ මොකද්ද? කම්පියුටර් සිස්ටම් කියන එක. හරිද? කම්පියුටර් සිස්ටම් ගත්තට පස්සේ මෙහෙම ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. හරි. පරිගණක පද්ධතිය ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් 4ක් තියෙනවා. හරි. පළවෙනි කොටස වෙන්නේ මොකද්ද? හાર્ඩ්වෙයාර්. හරිද? හાર્ඩ්වෙයාර් කියන්නේ මොනවද? සිංහලෙන් කියන අපි දෘඩාංග. හරිද? ඊට පස්සේ කොටස තමයි සොෆ්ට්වෙයාර්. සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ මෘදුකාංග. හරිද? මෘදුකාංග. ඊට පස්සේ තියෙනවා ෆර්ම්වෙයාර්. හරිද? ෆර්ම්වෙයාර්. මේවට අපි කියනවා ස්ථිරාංග. ඊට පස්සේ අවසාන වශයෙන් තියෙනවා ලයිව්වෙයාර්. හරිද? ජීවාංග. ඔය විදිහට තමයි කම්පියුටර් සිස්ටම්. එහෙම නැත්නම් පරිගණක පද්ධතිය කියන එක ප්‍රධාන කොටස් හතරක්. දැන් මෙන්න පරිගණකය කියලා කිව්වොත් පරිගණකය කියලා කිව්වොත් ඒකේ පරිගණකයේ බෙදා ප්‍රධාන කොටස් තියෙන්නේ තුනයි. පරිගණකය ගත්තොත් හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, ෆර්ම්වෙයාර්. ඒ කියන්නේ දෘඩාංග, මෘදුකාංග, ස්ථිරාංග කියලා තමයි බෙදෙන්නේ. පරිගණක පද්ධතියක් වශයෙන් ගත්තා. හරි. පරිගණකයේ පද්ධතියක් විදිහට ගත්තට පස්සේ මේ ලයිව්වෙයාර් කියන කොටසත් එනවා. ඒ කියන්නේ කම්පියුටර් සිස්ටම් එහෙම නැත්නම් පරිගණක පද්ධතිය ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. ඒවා තමයි හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, ෆර්ම්වෙයාර්, ලයිව්වෙයාර්. හાર્ඩ්වෙයාර් කියන්නේ දෘඩාංග, සොෆ්ට්වෙයාර් කියන්නේ මෘදුකාංග, ෆර්ම්වෙයාර් කියන්නේ ස්ථිරාංග, ලයිව්වෙයාර් කියලා කියන්නේ ජීවාංග. හරිද? අපි මේ හાર્ඩ්වෙයාර් ගැන එහෙම කතා කරන්නේ ඉන්පුට් ඩිවයිස්, අවුට්පුට් ඩිවයිසස් ඒ සෙට් එක ගැන අපි කතා කරා. මොකද දෙවෙනි පාඩමේදී කතා කරන්නේ. මේ පාඩමේ වැඩිපුරම මේ සොෆ්ට්වෙයාර්ස් ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ෆර්ම්වෙයාර් ගැනත් විස්තරයක් තියෙනවා. ඊට පස්සේ ලයිව්වෙයාර් කියන්නේ අවසාන වශයෙන් ලයිව්වෙයාර් තියෙන පරිගණක පද්ධති කොටස් හතර හරිනේ. ඊට පස්සේ මොනවද මේ හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ? හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ පරිගණක පද්ධතිය සම්බන්ධව තියෙන. හරි මෙතන තියෙන මේ හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ. හරිද? මෙහෙම ඔයාලා නෝට් එකක් දාගෙන යන්න. ප්‍රධාන කොටස් හතරකට බෙදෙන පරිගණක පද්ධතිය හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, ෆර්ම්වෙයාර්, ලයිව්වෙයාර් කියලා. හරිද? හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ එහෙම නැත්නම් දෘඩාංග කියලා අපි කියන්නේ පරිගණක පද්ධතිය තියෙන ඒ කියන්නේ භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන් කොටස් වලට තමයි අපි හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මවුස් එක, කීබෝඩ් එක, හાર્ඩ් ඩිස්ක් අර ඒ වගේ භෞතිකව අල්ලන්න පුළුවන් භෞතික පැවැත්මක් තියෙන ස්පර්ශ කරන්න පුළුවන් දේවල් වලට තමයි පරිගණක පද්ධතියේ තියෙන කොටස් වලට තමයි හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ. සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ පරිගණක පද්ධතිය ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය වෙන වැඩසටහන් සමූහයක්. මේක ගැන ඉස්සරහට තව විස්තරව කතා කරනවා. මේකට පරිගණක පද්ධතිය ක්‍රියාත්මක කරගෙන යන්න අවශ්‍ය වෙන වැඩසටහන් සමූහයක එකතුවක් තමයි සොෆ්ට්වෙයාර්ස් කියලා කියන්නේ. ඊට පස්සේ ෆර්ම්වෙයාර්. එහෙම නැත්නම් ස්ථිරාංග. මේ ෆර්ම්වෙයාර් කියන එක තියෙන්නේ ප්‍රධාන වශයෙන් හරි ෆර්ම්වෙයාර් කියන එක තියෙන්නේ CPU එකේ තියෙන මේ ෆර්ම්වෙයාර් වලට තමයි BIOS කියන එකයි තියෙන්නේ. හරි මේ ෆර්ම්වෙයාර් කියන එකේ තමයි තියෙන්නේ BIOS. හරිද? ඇත්තටම ෆර්ම්වෙයාර් වල අඩංගු වෙන්නේ BIOS. මොනවද මේ BIOS කියන්නේ? BIOS කියලා කියන්නේ basic input output system කියන්නේ. සිංහලෙන් කිව්වොත් මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය කියන්නේ. හරිද? ඕක තමයි ෆර්ම්වෙයාර් ස්ථිරාංග කියන එකේ අඩංගු වෙන්නේ BIOS.
අපි කිව්වා නේද පරිගණකය ගත්තාම ඒකේ CPU එක තියෙනවා. මේ CPU එක. මේ CPU එකේ වලට මතකද RAM එක තිබ්බා, ROM එක තිබ්බා. හරිද? තව CU control unit එක තිබ්බා. හරිද? ප්‍රධාන වශයෙන් මෙන්න මේ CPU එකේ තියෙන ROM එකේ. මේ CPU එකේ තියෙන ROM එක ගත්තාම මේ ROM එක ඇතුලේ තමයි මේ BIOS කියන වැඩසටහන තැන්පත් වෙලා තියෙන්නේ. හරිද? මේ BIOS කියන එක නැෂ්‍ය නොවන මතකයක්. ඒ කියන්නේ non volatile memory එක. ඒ කියන්නේ මේක කම්පියුටර් එකේ විදුලි විසන්ධි වීමකදී එහෙම නැත්නම් අපි කම්පියුටර් එක ස්විච් ඕෆ් කරොත් මේ මතකය නැති වෙලා යන්නේ නැහැ. මේ BIOS. මේ BIOS තමයි අපිට මේ BIOS කියන එක අවශ්‍ය වෙන්නේ මොකටද? කම්පියුටින් එකේ බූටින් ප්‍රොසෙස් එක. ඒ කියන්නේ ආරම්භක ක්‍රියාවලියට. ඒකට තමයි අපිට මේ BIOS ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. මේක මේ නැෂ්‍ය නොවන මතකයක් කියන RAM එක ROM එක ඇතුලේ තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ BIOS කියන එක ගත්තට පස්සේ අපිට කම්පියුටර් එක වෙනස් කරන්න බෑ කියලා තමයි අපි කියන්නේ. වෙනස් කරන්න බෑ කියන්නේ යම්කිසි වෙනස් කිරීම ක්‍රියාවලියක් තියෙනවා. වෙනස් කරන්න පුළුවන්. ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. හැබැයි ඔයාලගේ සිලබස් එක හැටියට අපි මේ කියන්නේ මේ BIOS කියන එක වෙනස් කරන්න බෑ කියලා. හරිද? ඒ කියන්නේ මේක තමයි අර කම්පියුටර් එක මුලින්ම ඔන් වෙද්දී අර ඔයාලා දැකලා තියෙනවද එක්ක අකුරු ගිය මෙහෙම කළු ස්ක්‍රීන් එක සුදු පාටින් අකුරු කීපයක් එහෙම ගිහිල්ලා අර කම්පියුටර් එක ඕපන් වෙද්දී සමහර කම්පියුටර්ස් වල ඒක පේනවා. හරි සමහර කම්පියුටර්ස් වල ඒක පේන්නේ නැහැ. ඒ කියන්නේ පේන්නේ නැති ඒ වගේ BIOS නැහැ කියලා නෙමෙයි කියන්නේ. BIOS තියෙනවා සමහර කම්පියුටර්ස් වල පේන්නේ නැහැ. සමහර කම්පියුටර්ස් වල බලන්න පුළුවන් අර කළු පාට කියන කම්පියුටර් එක ඔන් වෙන්න කලින් අර කළු පාට ස්ක්‍රීන් එක සුදු පාට අකුරු ගිහින් 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 වගේ යන්නේ. ඒ තියෙන්නේ මේ BIOS කියන එක තමයි අප්ඩේට් වෙන්නේ. හරිද? ඒ කියන්නේ ඒක තමයි කම්පියුටර් එකේ නැත්නම් අපේ පරිගණකයේ ආරම්භක ක්‍රියාවලිය. එහෙම නැත්නම් බූටින් ප්‍රොසෙස් එකට තමයි මේ BIOS කියන ඒවා ඕන වෙන්නේ. හරිද? ඒක තියෙන්නේ ෆර්ම්වෙයාර් කියන්නේ මේ BIOS කියන එක ස්ථිරාංගයක්. ඒකට තමයි අයිති වෙන්නේ මේ BIOS අයිති වෙන්නේ ෆර්ම්වෙයාර්. එහෙම නැත්නම් ස්ථිරාංග කියන කොටසට BIOS කියන්නේ බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් කියන එක. සිංහලෙන් කිව්වොත් මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය කියලා තමයි අපි කියන්නේ. ඔය BIOS තියෙන්නේ CPU එකේ තියෙන ROM එකේ තමයි මේ BIOS තැන්පත් වෙලා තියෙන එක non volatile memory එකක් කියලා අපි කියනවා. ඊපස්සේ අවසාන වශයෙන් ආවට පස්සේ මේකේ තියෙන ජීවාංග. ජීවාංග කියන්නේ ලයිව් වෙලා. ඒ කියන්නේ මොකද්ද? මේ පරිගණක පද්ධතිය භාවිතා කරන අය. ඒ කියන්නේ අපි. ඒ කියන්නේ මිනිස්සු කියන එක. මිනිසා කියන එක තමයි මේ පරිගණකේ භාවිතා කරන අයට තමයි මේ ලයිව් වෙලා. එහෙම නැත්නම් ජීවාංග කියලා කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු. හරිද? ඔන්න එහෙනම් එතකොට අපි පරිගණක පද්ධතිය භාවිතා වෙන ප්‍රධාන කොටස් හතර ගැන කතා කරා. හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, ෆර්ම්වෙයාර්, ලයිව්වෙයාර්. හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ පරිගණකයේ තියෙන භෞතික පැවැත්මක් තියෙන අතර අල්ලන්න පුළුවන් දේවල් වලට. සොෆ්ට්වෙයාර් කියන්නේ පරිගණකයේ ක්‍රියාවලියට අවශ්‍ය වෙන මොකද මේ වැඩසටහන් සමූහයක එකතුවකට. ෆර්ම්වෙයාර් කියලා කියන්නේ ප්‍රධානම වශයෙන් මේ BIOS වලට. ඒ කියන්නේ බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් නැත්නම් මූලික ආදාන ප්‍රදාන පද්ධතිය කියන එකට. ඒක තියෙන්නේ මේ CPU එකේ තියෙන ROM එකේ තමයි මේ BIOS ප්‍රධාන වශයෙන් තැන්පත් වෙලා තියෙන්නේ. ඒවා අපි වෙනස් කරන්න බෑ කියලා තමයි කියන්නේ. ඒක මේ non volatile memory එකක් තමයි ROM කියන්නේ. මේ BIOS කියන ඒවා මේකෙන් නැහැ. කම්පියුටර් කියන්නේ මවුස් සමාගමෙන්ම BIOS කියන ඒවා අපි මේ BIOS chip එකේ තැන්පත් කරලා තමයි යවන්නේ. හරිද? ඔන්න ඔය ටික තමයි පරිගණක පද්ධතිය ප්‍රධාන කොටස් හතර සහ ඒ කියන්නේ තියෙන ප්‍රධාන විස්තර ටික. හරිද? ඊට පස්සේ අපි මේ ගැන වැඩිදුර කතා කරන්න යන්න කලින් ඊළඟට අපිට තියෙනවා ඔයගලන්ට පරිගණක පද්ධතිය කියන එක. නැත්නම් කම්පියුටර් එකක් ඔන් වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ පරිගණක පද්ධතියේ ප්‍රධාන ක්‍රියාවලිය. මේ BIOS ගැන එහෙම අපි එතනදී දැන් කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ මේ පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය. පරිගණක පද්ධතියේ මූලික ක්‍රියාවලිය ගැන තමයි අපි කතා කරන්නේ. පරිගණක පද්ධතියේ මූලික ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ කම්පියුටර් එකක් ඔන් වෙද්දි සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මේ අපි ගැන කතා කරන්න යන්නේ. හරිද? මේකෙදි වෙන්නේ. හරිද? මේක ගොඩක් එක්සෑම් එකකට එහෙම අහලා නැහැ. මොකද මේ පාඩමෙන් සාමාන්‍යයෙන් ලකුණු 3ක් 4ක් වගේ එන්නේ. මැක්සිමම් 5ක් ඇවිල්ලා නැහැ. ගොඩක් අවුරුදු 4ක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? මේ ක්‍රියාවලියේ ප්‍රශ්න එහෙම ලොකුවට අහලා නැහැ. හැබැයි මේක ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන කියෙව්වොත් ඇත්තටම මේක නිකන් ඔයගොල්ලන්ට පැටලෙනවා. ඒකේ අර මේක නිකන් ස්ටෝරි එක නැත්නම් කතාවක් විදිහට මේ පොයින්ට් විදිහට නිකන් මතක තියාගන්න මේකේ වෙන්නේ මොකක්ද කියන එක. ඒ ඇති. හරිද? නැතු ඒක බොරුවට පොතේ තියෙන එක අච්චු පොතේ තියෙන එක කටපාඩම් කරන්න ඕනේ නැහැ. මම දැන් පොයින්ට් විදිහට කියන්නම්. ඔයාලේ පොයින්ට් ටික මතක තියාගන්න. නෝට් ඩවුන් කරගෙන පොඩි ෂෝට් නෝට් එකක් ගහගෙන මේ පොයින්ට් ටික පාඩම් කරගත්තාම ඇති. ගොඩක් දුරට මේ කොටසෙන් ප්‍රශ්නේම අහලා නැහැ. හරිද? මම මේක පැහැදිලි කරන්නම් මොකද්ද මේ පරිගණක පද්ධතිය මුලින්ම වෙන්නේ. හරිද? පරිගණක පද්ධතිය ක්‍රියාවලිය يعني පොයින්ට්ස් කීපයකින් මම ඔයාලට පැහැදිලි කරන්නම්. මුලින්ම අපි කරන්නේ කම්පියුටර් එකට මොකද්ද පවර් එක දෙනවා. ඒ කියන්නේ කම්පියුටර් එකට පවර් එක දෙනවා. ඒ කියන්නේ අපි කම්පියුටර් එක මෙහෙම තියනවා නම් කම්පියුටර් එකට පවර් එක දෙනවා. හරිද? කම්පියුටර් එකට අපි පවර් එක දෙනවා. හරිද? මේ කම්පියුටර් එකට පවර් එක දුන්නාට පස්සේ මුලින්ම වෙන්නේ මේකේ තියෙන CPU එක තියෙනවානේ. හරිද? ඒ CPU එකට CPU එකේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය. ඒ කියන්නේ BIOS කියන එක ප්‍රවේශණය කිරීම ආරම්භ කරනවා. හරිද?
කම්පියුටර් එක තියෙනවා. ඒක පවර් අප් කරපු ගමන් අපි කම්පියුටර් එකට පවර් එක දුන්න ගමන් CPU එක හරහා හරි පවර් එක දුන්න ගමන් CPU එක හරහා අර අපි කියපු BIOS එහෙම නැත්නම් මූලික බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් එහෙම නැත්නම් මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය කියන එක ප්‍රවේශණය වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි පළවෙනි එක විදිහට වෙන්නේ. හරිද? ඒ කියන්නේ පරිගණකයට අපි විදුලිය දෙනවා. එහෙම නැත්නම් පරිගණකයට අපි පරිගණක ස්විච් ඔන් කරාට පස්සේ, ඒ කියන්නේ පරිගණකයට විදුලිය සැපුවාට පස්සේ CPU එක හරහා මේ BIOS කියන එක ප්‍රවේශණය වීමක් සිද්ධ වෙනවා. හරිද? ඊට පස්සේ වෙන්නේ. හරිද? ඊට පස්සේ ක්‍රියාවලි දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි post කියන එක. අනිත් එක තමයි මේ CMOS කියන ක්‍රියාවලිය. හරිද? ඔන්න ඔය ක්‍රියාවලිය දෙක හරහා post කියන්නේ power on self test කියන එක. හරිද? මේ post කියලා කියන්නේ power on self test කියන එක. හරිද? post කියලා අපි කියන්නේ power on self test කියන එක. ඊපස් CMOS කියන්නේ complementary metal oxide semiconductor කියන එක. හරිද? මෙතන CMOS කියන්නේ complementary හරිද? complementary metal oxide semiconductor කියන එක. මේවා ගැන ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. හරිද? මේක මම ආයි සම්පූර්ණයෙන්ම සාරාංශ කරලා කියන මේ කියන්නේ දෙවනි පියවරේ තියෙන වචන දෙකක් ගැන තමයි මම මේ පැහැදිලි කරේ. post කියලායි CMOS කියලායි. හරිද? post කියලා කියන්නේ power on self test. හරිද? ඊට පස්සේ CMOS කියලා කියන්නේ complementary metal oxide semiconductor කියන එක. හරිද? ඕකෙන් වෙන්නේ මෙහෙමයි. දැන් අපි දෙවනි පියවරේදී post පරීක්ෂාවයි post පරීක්ෂාවයි CMOS පද කියන ඒ කියන්නේ ක්‍රියාවලිය ඒක පද්ධතිය එකතු වෙලා හරිද? කියන්නේ පරිගණක පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන සියලුම උපාංග වල සම්බන්ධතාවය පරීක්ෂා කරනවා. හරිද? මුල් පියවරේදී මොකද්ද කරේ? පවර් එක දුන්නා. හරිද? අපේ කම්පියුටර් එක තියෙනවා. කම්පියුටර් එකට පවර් එක දුන්නා. කම්පියුටර් එකට පවර් එක දුන්නාම CPU එක හරහා මේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය කියන්නේ. එහෙම නැත්නම් BIOS කියන එක basic input output system කියන එක ප්‍රවේශණය වීම සිද්ධ වුණා. හරිද? දෙවැනි පියවරේදී වෙනවා මේ post පරීක්ෂාව සහ CMOS එකතු වෙනවා. හරිද? මේ post පරීක්ෂාව සහ post සහ CMOS එකතුව මේ කම්පියුටර් සිස්ටම් එකේ තියෙන හරිද මේකට සම්බන්ධ වෙලා තියෙන සියලු උපාංගවල සම්බන්ධතාවය නිවැරදිව තියෙනවද කියලා චෙක් කරනවා. හරිද? ඒ කියන්නේ මේකෙදි දැන් උනානේ මේ කම්පියුටර් එක පවර් අප් වුණානේ. වෙලා ඊට පස්සේ මේ CPU එක හරහා BIOS වලට ගියානේ. BIOS load වුණානේ. ඊට පස්සේ BIOS load වුණාට පස්සේ මෙන්න මේ post, ඒ කියන්නේ power on self test කියන්නේ මේ post පරීක්ෂාව සහ CMOS කියන දෙක එකතු වෙලා මේ පරිගණක පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන සියලු උපාංග තියෙන්නේ. හරිද? මේ පරිගණක පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන සියලු උපාංග වල සම්බන්ධතාවය නිවැරදිද කියලා චෙක් කරනවා. හරිද? ඒ කියන්නේ මේ පරිගණක පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන කීබෝඩ් වල ඊට පස්සේ මවුස් වල හරිද මේකට සම්බන්ධ වෙන printers speakers ඒ වගේ මේ පරිගණක පද්ධතියේ තියෙන සම්බන්ධ වෙලා තියෙන සියලුම බාහිර උපාංග තියෙන්නේ. අන්න ඒ වගේ සම්බන්ධතාවය පරීක්ෂා කරනවා මේ දෙවෙනි පියවරේ. මේ POS සහ CMOS එකතුව පරිගණක පද්ධතියේ උපාංග වල සම්බන්ධතාවය පරීක්ෂා කරලා බලනවා මේවා හරියට කනෙක්ට් වෙලාද? කනෙක්ට් වෙලා නම් හරියට වැඩ කරනවා. මුලින්ම බලනවා මම කීබෝඩ් එක කනෙක්ට් වෙලාද? මවුස් එක කනෙක්ට් වෙලාද? ස්පීකර්ස් කනෙක්ට් වෙලාද? කියන මුලින්ම කනෙක්ට් වෙලාද තියෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ මොකද කනෙක්ට් වෙලා නම් හරියට කනෙක්ට් වෙලා නම් ඒවා හරියට වැඩ කරනවද කියලා බලනවා. හරිද? ඕක තමයි දෙවෙනි පියවරේදී වෙන්නේ. හරිද? දෙවෙනි පියවරේදී වෙන්නේ ඕක. ඊට පස්සේ තුන්වෙනි පියවරට ආවම අපි කතා කරනවා boosting loader කියලා. හරිද? මේ තුන්වෙනි පියවරේදී වෙන්නේ bootstrap loader. bootstrap loader කියලා firmware එකක් තියෙනවා. එහෙම නැත්නම් ස්ථිරාංගයක් තියෙනවා. ඒකෙදි වෙන්නේ අර post කියන පරීක්ෂාවේදී හඳුනාගත්ත හරිද? MBR කියලා. එහෙම නැත්නම් master boot record කියන එක කියවීම ආරම්භ කරනවා. හරිද? ඒ කියන්නේ මේ තුන්වෙනි පියවරේදී වෙන්නේ bootstrap කියලා. bootstrap loader කියලා firmware එකක් තියෙනවා. bootstrap loader කියලා firmware එකක් තියෙනවා. මෙන්න මේ bootstrap කියන firmware එක හරහා හරිද? bootstrap loader කියන firmware එක හරහා හරිද? අර post කියන පරීක්ෂාවේදී හඳුනාගන්න. හරිද? මේ bootstrap loader එක හරහා bootstrap loader කියන firmware එක හරහා හරිද? අර අපි මේ උඩ කරපු post පරීක්ෂා මේකෙන්ද post සහ CMOS කියන පරීක්ෂා දෙක හරහා නේද උනේ? අර මේ කම්පියුටර් එකට සම්බන්ධ වෙලා තියෙන උපාංග හරියට සම්බන්ධ වෙලා තියෙනවද? ඒවා වැඩ කරනවද කියලා බැලුවේ මේ දෙකෙන්නේ. මෙන්න මේ කියපු post කියන පරීක්ෂා. කියන්නේ මේ bootstrap loader කියන firmware එක හරහා හරිද? මේක හරහා අර post පරීක්ෂාවේදී හඳුනාගන්න. මෙන්න මේ post කියන පරීක්ෂාවේ. මේ post කියන ටෙස්ට් එකේදී හඳුනාගත්ත post කියන ටෙස්ට් එකේ හඳුනාගත්ත MBR හරිද? post පරීක්ෂාවේදී හඳුනාගත්
MBR ඒ කියන්නේ මොකද්ද? master boot recorder කියන එක කියවීම ආරම්භ කරනවා. හරිද? මේකට අපි කියනවා master boot recorder කියන එක කියවීම ආරම්භ කරනවා. හරිද? ඒ කියන්නේ තුන්වෙනි පියවරදී වෙන්නේ මේ bootstrap කියන loader එක bootstrap loader කියන firmware එක හරහා මේ post පරීක්ෂාවේදී හඳුනාගත්ත මේ MBR එහෙම නැත්නම් master boot recorder කියන එක හරිද? කියවීම ආරම්භ කරනවා. හරිද? මේක කියවීම ආරම්භ කරනවා. start free. හරිද? මේ කියවීම ආරම්භ කරනවා. ඕක තමයි තුන්වෙනි පියවර විදිහට වෙන්නේ. හරිද? ඊට පස්සේ හතරවෙනි පියවරේදී දෙනවා මෙයා MBR මේ MBR නැත්නම් master boot recorder කියන. හරිද? මේ master boot recorder කියන MBR කියන එකේ තිබ්බ OS එක. මේකේ තමයි OS එක තැන්පත් වෙලා තියෙන්නේ. ඒක RAM එකට load කිරීම තමයි ඊට පස්සේ කරන්නේ. හරිද? හතරවෙනි පියවරේදී කරන්නේ මේ MBR එකේ එහෙම නැත්නම් හරි MBR ඒ කියන්නේ master boot recorder කියන එකේ තිබ්බ OS එක. මේක තමයි OS එක තියෙන්නේ. මේ master boot recorder කියන එකේ තිබ්බ OS එක load කරනවා RAM එකට. හරිද? RAM එකට load කරන එක තමයි හතරවෙනි පියවරේදී වෙන්නේ. හරිද? මුලින්ම මොකද්ද කරේ? කම්පියුටර් එක switch on කරා. එහෙම නැත්නම් කම්පියුටර් එක power up කරා. ඊට පස්සේ ඒ කම්පියුටර් එක power up කරාම CPU එක හරහා BIOS වැඩසටහන ප්‍රවේශණය කරා. හරිද? ඒක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ දෙවෙනි පියවරේදී කරේ මේ post සහ CMOS post පරීක්ෂාව සහ CMOS කියලා දෙන්න එකතු වෙලා. post පරීක්ෂාව සහ CMOS කියලා දෙන්න එකතු වෙලා පරිගණක පද්ධතිය චෙක් කරලා බලලා, ඒ කියන්නේ පරිගණක පද්ධතියේ චෙක් කරලා බලනවා ඒකට සම්බන්ධ වෙලා තියෙන උපාංග හරියට වැඩ කරනවද කියන්නේ. උපාංග හරියට සම්බන්ධ වෙලා තියෙනවද? සම්බන්ධ වෙලා තියෙනවා නම් වැඩ කරනවද කියලා බලනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර විදිහට මේ bootstrap loader කියලා firmware එකක් තියෙනවා. තුන්වෙනි පියවර විදිහට වෙන්නේ මේ bootstrap loader කියන firmware එක හරහා post test එකේදී හඳුනාගත්ත. හරිද? මේ post පරීක්ෂාවේදී හඳුනාගත්ත මේ MBR එහෙම නැත්නම් master boot recorder කියන එක හරිද? කියවීම ආරම්භ කරනවා. ඒ කියන්නේ ඒක ස්ටාර්ට් කරනවා කියන්නේ ඒක කියවීම ආරම්භ කරනවා. හතරවෙනි පියවර විදිහට වෙන්නේ මේ master boot record. හරි master boot recorder එහෙම නැත්නම් MBR. හරිද? MBR එක හරහා OS එක RAM එකට load කිරීමක් සිද්ධ කරනවා. හරිද? OS එකට load කිරීමක් සිදු කරනවා. හරිද? master boot මේක record හරිද? MBR එක හරහා OS එක RAM එකට load කිරීමක් සිද්ධ කරනවා. අවසාන වශයෙන් වෙන්නේ හරිද? ඊට පස්සේ පස්වෙනි පියවර විදිහට පරිගණක පද්ධතියේ සමස්ත පාලනය. හරිද? මෙහෙයුම් පද්ධතිය ලබා ගන්න කියන්නේ මේ ෆයිනල් මේ ඊට පස්සේ මේ අන්තිම පියවරේ දෙන්නේ මේ සම්පූර්ණව පරිගණක පද්ධතියේ සමස්ත පාලනය OS එක ලබා ගන්න. හරිද? ඊට පස්සේ සමස්ත ක්‍රියාවලිය පරිගණක පද්ධතියේ full control එක OS එක අරගන්නවා. ඊට පස්සේ තමයි පරිශීලක අතුරු මුණක්. එහෙම නැත්නම් UI අර වලට වෙන UI interface එක ලබා දීමක් සිද්ධ වෙනවා. එතකොට මේකේ fully control එක අන්තිමට fully control එක ගන්නවා. සමස්ත පාලනය ගන්නවා OS එක විසින්. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට පරිගණක අතුරු මුහුණක්. නැත්නම් UI interface කියන්නේ ඔයාලට කම්පියුටර් ඕන් කරාම ලස්සනට පේන්නේ. ඒ UI එක ලබා දෙන්නේ අවසාන පියවර විදියට. හරිද? ඔන්න ඕක තමයි පරිගණක පද්ධතියේ සමස්ත ක්‍රියාවලිය කියලා කියන්නේ. හරිද? ඕක සාමාන්‍යයෙන් ලාවට මතක තියාගත්තාම ඇති. හරිද? මේ කියන්නේ ලොකුවට ප්‍රශ්න අහන්නේ නැහැ. මේ වචන ටික මතක තිබ්බනම් ඔයාලට ඇති. හරිද? දැන් අපි අද මේක මේ දියano පැත්තකින් මුලින්ම අද අපි මොකද කතා කරේ? මුලින්ම කතා කරගා පරිගණක පද්ධතිය කියන එක ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. මොකක්ද මේ කොටස් හතර? hardware, software, firmware, liveware. hardware, software, firmware, liveware කියලා. පරිගණකයක් ගත්තා නම් කොටස් තුනයි. පරිගණක පද්ධතිය තමයි හතර. පරිගණකයෙන් තියෙන්නේ hardware, software සහ firmware. හරිද? පරිගණක පද්ධතිය ගැන කතා කරගෙන තමයි කොටස් හතර ආවේ. ඒකෙන් අපි hardware කියන එක දෙවෙනි පාඩමේ කතා කරා. hardware කියලා කියන්නේ පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන භෞතික පැවැත්මක් තියෙන ස්පර්ශ කරන්න පුළුවන් දේවල් වලට. software කියන්නේ පරිගණක ක්‍රියාවලිය software මුදුකාංග කියලා කියන්නේ පරිගණක ක්‍රියාවලිය පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන වැඩසටහන් සමූහයක එකතුවක්. ඊට පස්සේ firmware කියන්නේ ස්ථිරාංග. ප්‍රධාන වශයෙන් ගත්තොත් CPU එකේ තියෙන RAM එක ඇතුලේ තමයි මේ BIOS කියන එක සැකෙන්නේ. ඒ කියන්නේ මේ firmware එහෙම නැත්නම් ස්ථිරාංග කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් BIOS වලට. හරිද? ඒක තැන්පත් වෙලා තියෙන්නේ අපි ගත්ත කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන CPU එකේ central processing unit එකේ තියෙන RAM එක. හරිද? CPU එකේ තියෙන ROM එක.
ROM එක ඇතුලේ තමයි මේ BIOS කියන වැඩසටහන සම්බන්ධ තැන්පත් වෙලා තියෙන්නේ. BIOS කියන වැඩසටහන. ඒක නැශ්‍ය නොවන මතකයි. ඒක තමයි කම්පියුටර් එක ඔන් වෙද්දී අර කළු පාට ස්ක්‍රීන් එකේ සුදු පාට අකුරු වලින් වගේ ලෝඩ් වෙන්නේ. හරි දන්නේ ටික තමයි BIOS. ඒවා නැශ්‍ය නොවන මතයි. ඒක කම්පියුටර් මව් සමාගම කියන්නේ. කම්පියුටර් එක නිර්මාණය කරන මව් සමාගමෙන් තමයි දාලා එන්නේ. BIOS ඔයාලගේ සිලබස් එකේ හැටියට අපි කියන්නේ ඒක වෙනස් කරන්න බෑ කියලා. හරිද? වෙනස් කරන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි හරිම පරිස්සමෙන් කරන්න ඕනේ. කාර්යයක් පොඩ්ඩක් එහෙම වුණොත් මදර් බෝඩ් එකක් දාන්න වෙනවා. හරිද? ඒ හින්දා ඒක අපි වෙනස් කරන්න නොහැකි මතකයක් විදිහට තමයි ගන්න. හරිද? ඊට පස්සේ ලයිව් වෙයා කියලා අපි කතා කරා. එහෙම නැත්නම් ජීවාංග කියලා කිව්වේ මොනවද? ඒ තමයි කම්පියුටරේ පරිහරණය කරන මිනිස්සු. කියන්නේ මිනිස්සු. ඒ කියන්නේ අපි. හරිද? ඊට පස්සේ අපි ආවා මේ පරිගණක පද්ධතියේ මූලික ක්‍රියාවලිය. අර BIOS කියන්නේ අර කම්පියුටර් එක බූටින් ප්‍රොසෙස් කරගන්න දේ ඒකනේ. හරිද? අපි ඊට පස්සේ මේ පරිගණක පද්ධතියේ මූලික ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ බූටින් ප්‍රොසෙස් එක ගැන කතා කරන්න ආවා. ඒකේ තියෙනවා ප්‍රධාන වශයෙන් පියවර පහක්. හරිද? ප්‍රධාන වශයෙන් පියවර පහක්. පළවෙනි පියවර විදිහට තියෙන්නේ අපි කම්පියුටර් එකට පවර් එක දුන්නාම හරිද? අපි කම්පියුටර් එකට විදුලි බලය දුන්නාම නැත්නම් පවර් එක දුන්නාට පස්සේ CPU එක හරහා ගිහිල්ලා BIOS වැඩසටහන. එහෙම නැත්නම් බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම්. හරිද? මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය කියන එක CPU එක හරහා ගිහිල්ලා ප්‍රවේශණය කිරීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ වෙන්නේ මේ පෝස්ට් පරීක්ෂාව සහ CMOS කියන එක එකතු වෙලා පෝස්ට් පරීක්ෂාව සහ CMOS කියන එක එකතු වෙලා පෝස්ට් පරීක්ෂාව සහ CMOS එකතුව මේ පද්ධතිය සම්පූර්ණයෙන් පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන උපාංග වල සම්බන්ධතාවය හරියට තියෙනවද කියලා චෙක් කරලා බලනවා. මේ සම්බන්ධතාවය චෙක් කරලා සම්බන්ධතාවය හරියට තියෙනවා නම් ඒ උපාංග වැඩ කරනවද කියලා චෙක් කරලා බලනවා. ඒක තමයි දෙවෙනි පියවර. ඊට පස්සේ තුන්වෙනි පියවර විදිහට මේ bootstrap loader කියන ස්ථිරාංගය එහෙම නැත්නම් bootstrap loader කියන firmware එක හරහා හරිද මේ post test එකේ නැත්නම් post පරීක්ෂාවේදී හඳුනා ගන්න. ඒ කියන්නේ bootstrap loader නම් ස්ථිරාංගය හරහා post පරීක්ෂාවේදී හඳුනාගත් MBR එහෙම නැත්නම් මේ master boot record කියන එක start කිරීම. ඒ කියන්නේ කියවීම ආරම්භ කරනවා. හරිද? ඒ කියන්නේ තුන්වෙනි පියවරේදී මොකක්ද වෙන්නේ? bootstrap loader නම් ස්ථිරාංගය හරහා post පරීක්ෂාවේදී හඳුනාගත්ත MBR කියවීම ආරම්භ කරනවා. MBR කියලා කියන්නේ master boot record එක කියවීම ආරම්භ කරනවා. හතරවෙනි පියවරේදී වෙන්නේ මේ MBR එක හරහා එහෙම නැත්නම් master boot record එක හරහා මේ MBR එක හරහා OS එක RAM එකට load වීමක් සිද්ධ වෙනවා. MBR හරහා OS එක RAM එකට load වීමක් සිද්ධ වෙනවා. අවසාන වශයෙන් වෙන්නේ මේ full control මේ සමස්ත පද්ධතියෙන් පරිගණක පද්ධතියෙන් කියන full control එක නැත්නම් සමස්ත පාලනය OS එක අරගන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට user interface ලබා දෙනවා. ඒ කියන්නේ පරිශීලක අතුරු මුණක් ලබා දීම සිද්ධ කරනවා. හරිද? ඔන්න ඕක තමයි පරිගණක පද්ධතියේ තියෙන සමස්ත ක්‍රියාවලිය කියලා අපි හඳුන්වන්නේ. හරිද? දැන් ඒක පැහැදිලි අවසාන වශයෙන් මම කියන්නම් ඒක ඕගොල්ලන් නෝට් එකක් දාගන්න ඕන දාගෙන යන්න. මේක ලොකුවට එහෙම ප්‍රශ්න ආරේ මේ අහලා නැහැ. මම ඒ වුණාට මේ පාඩම පැහැදිලි කරද්දි මොකද්ද පරිගණකයේ කියන්නේ ඔන් වෙද්දි වෙන්නේ කියන මේ process එක කියන්නේ ඒ කියන්නේ මෙතන තියෙනවා ඕගොල්ලන් පරිගණකය මෙහෙම plug කියන current එකට plug කරලා පරිගණක on කරලා ඔයාලට UI එක අවසානයේ load වෙලා ලස්සනට පේනවනේ Windows pitch එකක් එක application load වෙලා තියෙන ඒ ටික පේන්නේ අන්න එතනට වෙනකන් ඒකට අපි කියන්නේ මොකද user interface ඒ කියන්නේ පරිශීලක අතුරු මූණත කියන්නේ අන්න ඒ UI එක හරිද you කියන්නේ user interface එක එහෙම නැත්නම් පරිගණක අතුරු මූණත ලැබෙන තැන වෙනකන් වෙන process එකක් power කියන්නේ විදුලි බලය සැපයන මොහොතේ ඉඳන් අර UIs ටික එනකම්ම සමස්ත ක්‍රියාවලිය තමයි මෙතනින් කියවෙන්නේ. හරිද? ඊට පස්සේ මම ඒ ටික ප්‍රධාන කොටස් පහකට දැන් ඔයාලට අර පොතේ තියෙන වාක්‍ය ටික කියවුවාම නිකන් පිස්සු හැදෙනවා වගේ වෙනවා. ඒකට හේතුව මොකද? ඒකේ ගොඩක් තියෙන ටික අපහැදිලි. හරිද? මේක තමයි ඔයාලා මෙන්න මේ විදිහට මේක කතාවක් විදිහට මතක තියාගන්න. හරිද? එතකොට ඔයගොල්ලන්ට මේක මතක තියාගන්න අතිශය පහසුයි. හරිද? මොකක්ද උනේ මුලින්ම කම්පියුටර් එකට විදුලි බලය ලබා දුන්නා. විදුලි බලය ලබා දුන් පසු Central Processing Unit එක නැත්නම් CPU එක මධ්‍ය සැකසුම් ඒකකයේ හරහා BIOS වැඩසටහන ප්‍රවේශණය වීම සිද්ධ වෙනවා. ඊපස්සේ දෙවැනි එකේදී post පරීක්ෂාව සහ CMOS එකතු වෙලා හරි post පරීක්ෂාව සහ CMOS එකතු වෙලා පරිගණක පද්ධතියේ උපාංග වල සම්බන්ධතාවය චෙක් කිරීම සිද්ධ වෙනවා. සම්බන්ධතාවය හොයලා බැලීම සිද්ධ කරනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර විදිහට මේ bootstrap loader කියන firmware එක හරහා එහෙම නැත්නම් ස්ථිරාංගය හරහා මේ post පරීක්ෂාවේදී හඳුනාගත්ත MBR එහෙම නැත්නම් master boot record එක කියවීම ආරම්භ කරනවා. හරිද? ඊට පස්සේ හතරවෙනි පියවර විදිහට මේ MBR එක හරහා හරිද? MBR එක හරහා OS එක RAM එකට load කිරීම සිද්ධ කරනවා. MBR එක හරහා OS එක RAM එකට load කිරීම සිදු කරනවා. අවසාන වශයෙන් මේ OS එක එහෙම නැත්නම් operating system එක එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය විසින් සම්පූර්ණ පරිගණක පද්ධතියේ පාලනය අරගෙන අවසාන වශයෙන් UI එහෙම නැත්නම් user interfaces ඒ කියන්නේ මොකද්ද? පරිශීලක අතුරු මුණත් ලබා දීම සිද්ධ කරනවා. ඔන්න ඕක තමයි පරිගණක පද්ධතියේ සමස්ත ක්‍රියාවලිය. හරිද? දැන් මම හිතනවා වලට එක සම්පූර්ණයෙන් ක්ලියර් වෙන්නේ නැති කියලා හිතනවා. හරිද? දැන් ඊට පස්සේ අපි යමු softwares ගැන කතා කරමු. දැන් මෙතන අපි
softwares තමයි මේ පාඩමේ දැනගන්න. දෙවෙනි පාඩමේදී hardware කොටසනේ කතා වුනේ. මෙතන softwares කියලා තමයි දැන් සම්පූර්ණයෙන් කතා කරන්නේ. හරිද? බලමු. ඒක ප්‍රධාන වශයෙන් softwares ප්‍රධාන කොටස් දෙකක් යටතේ කතා කරන්නේ. හරිද? softwares. දැන් අපි යනවා softwares ගැන කතා. මුලින්ම අපි කතා කරා පරිගණක පද්ධතියේ ප්‍රධාන බෙදෙන කොටස් හතර. ඊට පස්සේ පරිගණක පද්ධතියේ booting process එක එහෙම නැත්නම් ආරම්භක ක්‍රියාවලිය. දැන් අපි යනවා ඊළඟට කතා කරන්න softwares ගැන. හරිද? softwares කියලා කියන්නේ මොනවද? මෘදුකාංග ගැන. softwares. එහෙම නැත්නම් මෘදුකාංග ගැන. softwares නැත්නම් මෘදුකාංග ප්‍රධාන වශයෙන් තියෙනවා කොටස් දෙකක්. හරිද? එකක් තමයි system softwares. හරිද? එකක් තියෙනවා system software. ඒ කියන්නේ මොනවද? ඒකට සිංහලෙන් කියනවා අපි පද්ධති මෘදුකාංග කියලා. හරිද? පද්ධති මෘදුකාංග. ඔයාලා මේ විදිහටම ෂෝට් නෝට් එක ගහගෙන යන්නේ. දැන් ෂෝට් නෝට් එකේ අර අපි කියපු කලින් පොයින්ට්ස් දෙක ගහලා තුන්වෙනි පොයින්ට් එක විදිහට මේක දාගෙන යන්න. හරි. සිස්ටම් සොෆ්ට්වෙයාර්. එහෙම නැත්නම් පද්ධති පොදුකාංග කියලා තියෙනවා. අනිත් එක තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. හරි. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා තියෙනවා. හරිද? අපි ඒකට කියනවා මොකද්ද? යෙදුම් මුදුකාංග. හරිනේ? යෙදුම් මුදුකාංග කියලා කියනවා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් සිස්ටම් සොෆ්ට්වෙයාර්, ඒ කියන්නේ පද්ධති මෘදුකාංග, අනිත් එක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. හරිද? යෙදුම් මෘදුකාංග. ඔයාලා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් කියන එක ගැන ඕන හැටිය දාන්න. හරිද? අපි ඒකට උදාහරණ ටිකක් ලියමුකෝ. හරිද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් කියලා කියන්නේ අර පරිශීලකයාගේ අවශ්‍යතාවය මත එන අපිට තියෙන යම්කිසි වැඩසටහනක් කරගන්න. කියන එක කම්පියුටර් එකේ ඔල්රෙඩි එන දේවල් නෙමෙයි. හරිද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් කියලා කියන්නේ පරිශීලකයන්ගේ අවශ්‍යතාවය මත පරිගණකයට ස්ථාපනය කරන ඒවා. දැන් අපිට මොනවා හරි ටයිප් කරන්න ඕන නම් අපිට ડોකියුමන්ට් එකක් හදා ගන්න ඕන නම් අපිට ටයිප් කරගන්න ඕන නම් එහෙනම් අපේ ඒ කියන්නේ අපි කියන්නේ පරිශීලකයාගේ අවශ්‍යතාවය මත එහෙම නැත්නම් අපේ අවශ්‍යතාවය මත කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයාර්ස් නේ මොනවද දැන් අපිට ටයිප් කරන්න ඕන නම් අපි මේකට ඉන්ස්ටෝල් කරනවා මොනවද අපිට ටයිප් කරන්න ඕන නම් අපි මේකට ඉන්ස්ටෝල් කරනවා Microsoft Word එක. ඊපස්සේ අපිට data analysis කරගන්න මේ වගේ දේවල් වලට අපිට දත්ත සැලරි ෂීට් හදන්න අන්න ඒ වගේ වුණොත් අපි මේකට මොකද Excel වගේ ඒවා දානවා. Excel වගේ software එකක් දානවා. ඊට පස්සේ අපිට ඕන වුණොත් presentations හදන්න. හරිද? presentations වගේ ඒවා හදන්න වුණොත් අපි Microsoft PowerPoint වගේ එකක් install කරගන්නවා. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවය මත. හරිද? අපිට ෆිල්ම් එකක් බලන්න ඕන වුණොත් අපි VLC player එකක්, KM player කියලා තියෙනවා. අන්න ඒ වගේ player එකක් install කරගන්නවා. අපිට games play කරන්න ඕන නම් මොකෝ කරන්නේ? අපි එහෙනම් games install කරගන්නවා. හරිද? computer games install කරගන්නවා. ඊට පස්සේ අපි ඊට එඩිට් කරන්න ඕන වුණොත් වගේ මොනවා හරි එඩිට් කරගන්න ඕන වගේ වුණොත් අපි එඩිටින් සොෆ්ට්වෙයාර්ස් මේකට ඉන්ස්ටෝල් කරගන්නවා අපේ අවශ්‍යතාව. අපිට එඩිට් කරන්න ඕනත් අපි එඩිටින් සොෆ්ට්වෙයාර්ස්. ඒ කියන්නේ ඔය Photoshop හරිද? ඒ වගේම ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ වීඩියෝ එඩිට් කරන්න නම් Premiere Pro, Filmora ඔය වගේ ඒවා දාගන්න. හරිද? ඒ කියන්නේ එකෙන් දැන් ඔයාලට තේරෙනවා ඇති ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස්. එහෙම නැත්නම් යෙදුම් මුදුකාංග කියලා කියන්නේ පරිශීලකයාගේ අවශ්‍යතාවය මත. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවය මත අපි පරගණකයට ඉන්ස්ටෝල් කරගන්න සොෆ්ට්වෙයාර්ස්. හරිද? ඒ කියන්නේ අපිට ටයිප් කරන්න ඕන නම් අපි MS Word දාගන්නවා. අපිට මොනවා හරි කැල්කියුලේෂන්ස් වගේක් ඕන නම් අපි Excel දාගන්නවා. අපිට ප්‍රසන්ටේෂන් එකක් වගේ කරන්න ඕන හදා ගන්න ඕන නම් අපි MS PowerPoint දාගන්නවා. අපිට ෆිල්ම් එකක් වගේ බලන්න ඕන නම් අපි VLC player එක. එහෙම නැත්නම් KM player එකක් ඉන්ස්ටෝල් කරගන්නවා. අපිට කම්පියුටර් ගේම් එකක් ගහන්න ඕන නම් අපි games ඉන්ස්ටෝල් කරගන්නවා. හරිද? අපි එඩිට් කරන්න ඕන නම් එඩිටින් සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් කරගන්නවා. ඒ Photoshop ඊට පස්සේ ෆිල්ම් එකක් වීඩියෝ එඩිටින් වගේ කරන්න ඕන නම් Premiere Pro, Filmora වගේ වගේ දාන්න. ඒ කියන්නේ ඔයාලට දැන් තේරෙනවා ඇති මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් එහෙම නැත්නම් යෙදුම් පුදුකාංග කියන්නේ පරිශීලකයාගේ අවශ්‍යතාවය මත පරිගණකයට ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයාර්ස්. හරිද? ඊට පස්සේ මෙතන සිස්ටම් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ පරිශීලකයාගේ අවශ්‍යතාවය මත ඉන්ස්ටෝල් කරන ඒවා නෙමෙයි. හරිද? මේක ගත්තොත් මේ කියන්නේ මේ පරිගණකයේ ක්‍රියාවලිය වලට අවශ්‍ය වෙන ඒවා තමයි මේ සිස්ටම් සොෆ්ට්වෙයාර්ස්. පරිගණක මේ පද්ධති මුදුකාංග කියන්නේ. ඊට පස්සේ මේ මොකද්ද? පද්ධති මුදුකාංග. එහෙනම් සිස්ටම් සොෆ්ට්වෙයාර්ස් ගත්තොත් මේක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. හරිද? මේ සිස්ටම් සොෆ්ට්වෙයාර්ස් ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ මේ පාඩම. ඒ කියන්නේ පාඩම මොකද මෙහෙයුම් පද්ධති කියලා තියෙන්නේ. ඒක જાතිය. මේ මෙහෙයුම් පද්ධති මේ ගොඩක් වැදගත් හින්දා අපිට පාඩමම දෙන්නේ. මෙහෙයුම් පද්ධති. ඒ කියන්නේ මොකද්ද? ඒවට මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ ඔපරේටිං සිස්ටම් එක වර්ගයක්. හරිද? ඊට පස්සේ තියෙනවා උපයෝගීතා මෘදුකාංග. හරිද? උපයෝගීතා මෘදුකාංග. උපයෝගීතා මෘදුකාංග කියලා කියන්නේ යුටිලිටි සොෆ්ට්වෙයාර්ස්. හරි? යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් කියලා තියෙනවා. හරිද?
ඊට පස්සේ තියෙනවා තුන්වෙනි කොටස විදිහට තුන්වෙනි කොටසේදී තියෙනවා භාෂා පරිවර්තක. ඒ කියන්නේ language translator කියන්නේ. හරිද? භාෂා පරිවර්තක. ඒ කියන්නේ language translator. හරිද? මේ language translator කියන්නේ ඉංග්‍රීසියෙන් වලට හරවනවා වගේ නෙමෙයි. ඒ කියන්නේ යන්ත්‍ර භාෂාවට, ඒ කියන්නේ පරිගණක භාෂාව යන්ත්‍ර භාෂාවට හරවනවා කියන්නේ. හරිද? මොන් මං කිව්වා softwares කියන ඒවා ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා කිව්වා. එකක් තමයි system softwares අනිත් එක application softwares. system softwares කියලා කියන්නේ පද්ධති මෘදුකාංග. application softwares කියන්නේ යෙදුම් මෘදුකාංග. හරිද? මේ application softwares තමයි ඔයගොල්ලන් නිතරම දැකලා තියෙන්නේ. මේවා කියන්නේ මේවා එච්චර මේ පද්ධති මෘදුකාංග ඔයගොල්ලන්ට එච්චර ෆැමිලියර් නෑ, දැකලා හුරු නෑ. හැබැයි මේ application softwares අපි ඕනතරම් දැකලා තියෙනවා. application softwares ඒවා යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ පරිගණකයේ කියන්නේ පරිශීලකයාගේ අවශ්‍යතාවය මත පරිශීලකයාට අවශ්‍ය දෙයක් ඉටු කරගන්න ඉන්ස්ටෝල් කරන softwares. උදාහරණ විදිහට අපි ගත්තා MS Word, Excel, PowerPoint, VLC, KM Player වගේ ඒවා games editing softwares, PowerPoint වගේ මේ Photoshop, මේ Premiere Pro, Filmora වගේ ඒවා. ඒ කියන්නේ පරිශීලකයාගේ අවශ්‍යතාවය මත ඉන්ස්ටෝල් කරන්න ඒවා. ඊට පස්සේ system softwares ගත්තාම මේ පද්ධති මෘදුකාංග ප්‍රධාන කොටස් තුනකට බෙදුණා. එකක් තමයි මෙහෙයුම් පද්ධති, අනිත් එක උපයෝගීතා මෘදුකාංග, අනිත් එක භාෂා පරිවර්තක. හරිද? මෙහෙයුම් පද්ධති කියන එකට අපි කියව operating systems කියලා. උපයෝගීතා මෘදුකාංග කියන එකට අපි කියව utility softwares කියලා. භාෂා පරිවර්තන වලට අපි කියව language translator කියලා. මේ භාෂා පරිවර්තක කියන කොටසේ තව කොටස් තුනක් තියෙනවා. මේ භාෂා පරිවර්තක කියන කොටස තියෙනවා. මෙන්න මේ භාෂා පරිවර්තක කියන කොටස ගත්තොත් ඒකේ කොටස් තුනක් තියෙනවා. මේ එකින්ට පැහැදිලි කරන්න මේ පැත්ත පැහැදිලි කරා වගේ. මේ භාෂා පරිවර්තක කියන එකේ තියෙන කොටස් තුන තමයි එකක් තියෙනවා assembler, අනිත් එක compiler, අනිත් එක interpreter කියලා. හරිද? එකක් තියෙනවා assembler, අනිත් එක compiler, අනිත් එක ඇවිල්ලා interpreter. හරිද? ඔය දෙකෙන් softwares ප්‍රධාන කොටස් දෙකයි application software, system software. ඊට පස්සේ system software ප්‍රධාන කොටස් තුනකට ආයෙ බෙදෙනවා. ඒවා තමයි operating system, utility software සහ language translator. ආයෙ මේ language translator එහෙම නැත්නම් භාෂා පරිවර්තක කියන එක ආයෙ කොටස් තුනකට බෙදෙනවා. assembler, compiler සහ interpreter කියලා. හරිද? ආයෙ කොටස් හතරකට බෙදෙනවා. කියන්නේ මේ assembler සිංහල වචන නම් මේකේ assembler කියන එක. assembler සිංහලසේ compiler කියලා කියන්නේ සම්පාදකනේ. ඔව් compiler කියන්නේ සම්පාදකය. interpreter කියන්නේ අර්ථ වින්‍යාසය. හරිද? ඔන්නෝ ප්‍රධාන කොටස් තුනකට බෙදනවා මේ language translator කියන එක. හරිද? ඕකෙන් අපි මුලින්ම දැන් මේ පැත්ත හරිනේ. මේ application softwares ටික අපි කතා කරන්නේ. ඒක පරිශීලකයාගේ අවශ්‍යතාවය මත install කරන්න යනවා. ඊට පස්සේ මෙතන පද්ධති මෘදුකාංගය. එහෙම නැත්නම් system softwares වලට ආවට පස්සේ මේ system softwares වල මුලින්ම අපි කතා කරමු මේ මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ. හරිද? මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ පරිගණකයේ ක්‍රියා කිරීමට අවශ්‍ය මූලිකම මෘදුකාංග. හරිද? ඒ කියන්නේ system softwares කියලා කියන්නේ පරිගණකයේ ක්‍රියා කිරීමට අවශ්‍ය මූලිකම දැන් පරිගණක ක්‍රියා කිරීමට අවශ්‍ය පරිගණකයේ ක්‍රියා කිරීමට අවශ්‍ය මූලිකම මෘදුකාංග ආකාරය. හරි. පරිගණකයේ ක්‍රියා කරන්න අවශ්‍ය මූලිකම මෘදුකාංග. මොනවද මේ OS කියලා කියන්නේ? අපි දන්න OS මොනවද තියෙන්නේ? Windows තියෙනවා. හරිද? ඊට පස්සේ Apple ලගේ ප්‍රොඩක්ට් වලට මොනවද? Mac OS එක තියෙනවා. ඊපස්සේ Linux තියෙනවා. හරිද? දැන් Windows ගත්තා Windows එකේ 7, 8 හරිද XP ඊට පස්සේ Vista කොහොමම ඊට පස්සේ Windows 11 හරිද 10 හරිද කොහොමම ඊට පස්සේ Mac OS එක තියෙනවා ඊට පස්සේ Linux එකේ ඔය තව අතුරු මේ එකක් තමයි හන්තාන Linux කියලා හැදුවේ ලංකාවේ හැදුවේ මේ හන්තාන Linux කියන එක මේ Linux එකේ ටෙම්ප්ලේට් එක අරගෙන හරිද ඒ වගේම තමයි OS ඒ කියන්නේ පරිගණක පද්ධතිය දුවන්න කියන්නේ පරිගණක පද්ධතිය ක්‍රියාවලියට අවශ්‍ය පරිගණක පද්ධතිය දුවන්න අවශ්‍ය වෙන මූලිකම මෘදුකාංග තමයි මේ OS. එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ. ඒවා මොනවද තියෙන්නේ? Windows තියෙනවා, Mac තියෙනවා, Mac OS තියෙනවා, Linux තියෙනවා. Windows ගත්තොත් Windows 10, 11, 7, 8, XP, Vista ඒ වගේම තියෙනවා. Mac OS එක තියෙනවා, Linux තියෙනවා. Linux එක ගත්තාම මේකේ තියෙනවා මේ හන්තාන Linux වගේ තව මේක මේ ටෙම්ප්ලේට් එකෙන් ආපු ලංකාවේ හදපුවත් හරිද? ඒ වගේම තියෙනවා. එන්න ඔය ටික තමයි මෙහෙයුම් පද්ධතිය. ඒතකොට මෙහෙයුම් පද්ධතිය එහෙම නැත්නම් operating system කියලා කියන්නේ පරිගණක පද්ධතිය ක්‍රියා කරවීමට අවශ්‍ය මූලිකම මෘදුකාංග තමයි මේ අපි හඳුන්වන්නේ මොකක් කියලාද? මෙහෙයුම් පද්ධති කියලා. හරිද? ඊට පස්සේ අපි කතා කරන උපයෝගීතා මෘදුකාංග. උපයෝගීතා මෘදුකාංග කියන්නේ පරිගණක පද්ධතියේ කියන්නේ මෘදුකාංග ක්‍රියා කරවීමට අවශ්‍ය වන උපයෝගී වන
මේ මෘදුකාංග. කියන්නේ මේ පරිගණක පද්ධති ක්‍රියාවලිය කරගෙන යන්න අවශ්‍ය වෙන මෘදුකාංග. හරිද? මේවට මේකේ මේ උපයෝගීතාවය. ඔයාලට ඒ වචනේම කියන්න උපයෝගීතාවය. කියන්නේ අවශ්‍ය වෙන පරිගණක පද්ධති ක්‍රියාවලිය පවත්වාගෙන යන්න මේවා නිතරම අවශ්‍ය වෙන්නේ නැහැ. මේවා අවශ්‍ය වෙන්නේ මොනවා කියන දේවල් වලට? එක්ක පරිගණක පද්ධතිය පවත්වාගෙන යාමට හා පරිගණක පද්ධතිය පවත්වාගෙන යාමට හා නඩත්තුවට තමයි මේවා අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් විදිහට ප්‍රතිවෛසක සොෆ්ට්වෙයාර්ස් උදාහරණ විදිහට ගන්න පුළුවන් අපිට ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර්ස්. හරි මේව නිකන් කටපාඩමේ තියාගන්න දෙයක් නැහැ. මේ ඇනලයිස් එක ඔළුවේ තියාගත්තා නම් ඇති. හරිද? ඊට පස්සේ භාෂා පරිවර්තක. භාෂා පරිවර්තක එහෙම නැත්නම් ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් කියලා තියෙන්නේ මේවා අපිට අවශ්‍ය වෙන්නේ පරිගණකයේ තියෙන කියන්නේ පරිගණක භාෂාව යන්ත්‍ර භාෂාවට කන්වර්ට් කරගන්න තමයි මේක ඕන වෙන්නේ. හරිද? පරිගණක භාෂාව යන්ත්‍ර භාෂාවට හරව ගන්න තමයි මේ වර්ගයේ ඕන වෙන්නේ. මේකේ දැන් තියෙනවා කොටස් හතරක්. ඒව තමයි මුලින්ම තියෙනවා assembler. හරිද? assembler කියන්නේ assembly language එක machine language එකට හරවන්න තමයි මේක පාවිච්චි කරන්නේ. හරිද? මෙතන කියන්නේ මේකේ ප්‍රධාන වශයෙන් භාෂා පරිවර්තක ඕන වෙන්නේ භාෂා පරිවර්තක කියන එක ඕන වෙන්නේ මොකටද පරිගණක භාෂාව. ඒ කියන්නේ computer language කියන එක හරිද? මේකේ තියෙන computer. හරිද? computer language කියන එක machine language එකට හරව ගන්න තමයි අපිට මේක ඕන වෙන්නේ. ඒ වර්ග තුනක් තියෙනවා. මේ assembler කියන එකෙන් කරන්නේ assembly භාෂාව. හරිද? assembly භාෂාවෙන් ලියලා තියෙන programs machine language එකට හරවන එක. machine language එකට හරවන එක. compile එකෙන් assembly language එක නෙමෙයි. නැතුව අනිත් ඕනම language එකකින් any other language ඕනම language එකකින් ලියලා මේ assembly භාෂාව නැතුව ඕනම language එකකින් ලියලා තියෙන computer program එකක් machine language එකට හරවන්න පුළුවන්. හරිද? computer භාෂාවෙන් තියෙන ඕනම language එකක් machine language එක බවට හරවන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ටර්ප්‍රිටර් එකෙන් කරන්නේ හරිද මේ වෙනත් ඕනෑම දැන් මේක කියන වෙනත් ඕනෑම භාෂාවකින් ලියලා තියෙන එක මැෂින් ලැන්ග්වේජ් එකට හරවපු එකනේ. මෙතන ඉන්ටර්ප්‍රිටර් එකෙන් කරන්නේ මොකද්ද? ඒකෙත් කරන්නේ අර වෙනත් ඕනම භාෂාවකින් ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක් මැෂින් ලැන්ග්වේජ් එකට හරවන එක තමයි ඒකිනුත් කරන්නේ. හැබැයි ඒක කරන්නේ ලයින් බයි ලයින්. හරිද? දැන් මේකේ සම්පූර්ණයෙන් කම්පයිල් එකේ මුළු ප්‍රෝග්‍රෑම් එකම හරවනවා. හැබැයි මේ ඉන්ටර්ප්‍රිටර් එකෙන් අර ප්‍රෝග්‍රෑම් එක ලයින් බයි ලයින් තමයි හරවන්නේ. ඒක තමයි මේ දෙකේ තියෙන එකම වෙනස. හරිද? ඔන්න ඔය ටික මතක තියාගත්තා නම් සොෆ්ට්වෙයාර්ස් ගැන ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම අවබෝධයක් තියෙනවා. හරිද? මම ඔන්න ආයි එක සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න. හරිද? ආයි පාරක් සම්පූර්ණයෙන් පැහැදිලි කරගන්න. එතකොට පැහැදිලි කරගන්න. එතකොට ඔයාලට පැහැදිලි නැති තැනක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න පුළුවන්. අපි මෙතන කතා කරා සොෆ්ට්වෙයාර්ස් ගැන. හරි සොෆ්ට්වෙයාර්ස් කියන්නේ මෘදුකාංග කියන දේ. සොෆ්ට්වෙයාර්ස් එහෙම නැත්නම් මෘදුකාංග. මේ සොෆ්ට්වෙයාර්ස් එවත් මෘදුකාංග කියලා කියන්නේ පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න අවශ්‍ය වැඩසටහන් කීපයක එකතුවක් තමයි අපි මේ සොෆ්ට්වෙයාර්ස් කියලා හඳුන්වන්නේ. හරිද? සොෆ්ට්වෙයාර්ස් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර්ස් හෙවත් පද්ධති මෘදුකාංග. අනිත් එක ඇවිල්ලා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් හෙවත් යෙදුම් මෘදුකාංග. මුලින්ම අපි මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් එහෙම නැත්නම් යෙදුම් මෘදුකාංග ගැන කතා කරමු. මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් හෙවත් යෙදුම් මෘදුකාංග තමයි ඕගොල්ලන් නිතර දෙවේලේ දකින්නේ. ඔයාලා කම්පියුටර් එක ඔන් කරාම මේ දකින්න ලැබෙන ගොඩක් ඒවා මේ මොනවද මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් එහෙම නැත්නම් යෙදුම් මෘදුකාංග කියලා අපි කියනවා. ඒක තමයි ඒක පැහැදිලි කරොත් මොකද්ද මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් යෙදුම් මෘදුකාංගයක් කියලා කියන්නේ මේක පැහැදිලි කරන්න පුළුවන් අපිට මෙහෙම. පරිශීලකයන්ගේ අවශ්‍යතාවය පරිදි කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ යූසර්ට ඩොකියුමන්ට් එකක් හදන්න ඕන නම් MS Word දාගන්න. එයාට data analysis කරන්න හරි මොකක් හරි ගණන් calculations වගේක් තියෙනවා නම් Excel දාගන්නවා. එයාට presentation එකක් හදන්න තියෙනවා නම් PowerPoint දාගන්නවා. ෆිල්ම් එකක් වගේ බලන්න ඕන නම් VLC player එකක් එහෙම නැත්නම් game play එකක් වගේ දාගන්නවා. කම්පියුටර් games ගහන්න ඕන නම් games install කරගන්නවා. ඊට පස්සේ එඩිටින් කරන්න ඕන නම් මේ Photoshop, Premiere Pro, Filmora වගේ දේවල් දාන්න. ඒ කියන්නේ මේවා ඔක්කොම පරිගණක කියන්නේ පරිශීලකයාගේ අවශ්‍යතාවය මත තමයි මේ application softwares කියන එක install වෙන්නේ. ඊට පස්සේ අපි මේ පද්ධති මෘදුකාංග. එහෙම නැත්නම් මේ system software කියන පැත්තට ආවහම. ඒකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි මෙහෙයුම් පද්ධති, ඒ කියන්නේ operating systems, ඒ කියන්නේ OS. දෙවෙනි කොටස තමයි උපයෝගීතා මෘදුකාංග. ඒවට අපි utility softwares කියලා කියනවා. තුන්වෙනි කොටස තමයි භාෂා පරිවර්තක. මේ language translator කියලා තියෙන softwares වලින්. ඒකෙන් අපි මුලින්ම කතා කරනවා මේ මෙහෙයුම් පද්ධති. එහෙම නැත්නම් operating system OS කියන ඒවා. ඒකේ ඒ කියන්නේ ඒක අර්ථ දැක්වීම. ඒක නැත්නම් definition එක තමයි මේ පරිගණක පද්ධතිය ක්‍රියා කරවීමට අවශ්‍ය මූලිකම මෘදුකාංග. හරිද? මේ මෙහෙයුම් පද්ධතිය එහෙම නැත්නම් operating system OS කියලා කියන්නේ පරිගණක පද්ධතිය ක්‍රියා කරවීමට අවශ්‍ය මූලිකම මෘදුකාංග කොටසට තමයි අපි මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ. මොනවද ඒ උදාහරණ? Windows, Mac OS, Linux ඒ වගේ ඒවා. ඊට පස්සේ මේ Windows නම් Windows මොනවද තියෙන්නේ? 10 11, 8, 8.1, Windows 7, XP, Vista එහෙම Windows. හරිද? ඊට පස්සේ Mac OS එක.
ඊට පස්සේ Linux. හරිද? Linux කියන එක open source විදිහට use කරන්න පුළුවන්. හරිද? මේක open source විදිහට මේ Linux කියන එක use කරන්න පුළුවන්. ඒකේ හන්තාන Linux කියලා ලංකාවේ version එකකුත් තියෙනවා. මේ Linux එකේම template එක අරන් අපිට ඕන විදිහට හදාගන්න. හරිද? ඊට පස්සේ මේක open source Linux. හැබැයි මේ Windows සහ Mac OS කියන දෙක paid. හරිද? ඒ දෙක ගෙවලා තමයි ගන්න. හරිද? එතකොට ඒක ඇල්ල පැහැදිලි. ඊට පස්සේ අපි යනවා මේ උපයෝගීතා මුදුකාංග. එහෙම නැත්නම් utility softwares කියන කොටසට අපි යනවා. මේ utility softwares කියන්නේ පරිගණක පද්ධතිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන මෘදුකාංග. ඇත්තටම කිව්වොත් මේ utility softwares කියන ඒවා ඕන වෙන්නේ. එහෙම නැත්නම් උපයෝගීතා මෘදුකාංග කියන ඒවා ඕන වෙන්නේ අපිට පරිගණක පද්ධතිය පවත්වාගෙන යාම සහ නඩත්තුව සඳහා. ඒතර කවුරු ඇහුවොත් උපයෝගීතා මෘදුකාංග අවශ්‍ය වෙන්නේ මොකටද කියලා පරිගණක පද්ධතිය පවත්වාගෙන යාම සහ නඩත්තුවට තමයි මේ utility softwares එහෙම නැත්නම් උපයෝගීතා මෘදුකාංග කියන එක ඕන වෙන්නේ. හරිද? උදාහරණයක් විදිහට මම කියවා මේ antivirus softwares. හරිද? ඊට පස්සේ අපි කතා කරනවා මේ භාෂා පරිවර්තක. එහෙම නැත්නම් language translator කියන වර්ගය ගැන. ඒකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒක තමයි assembler, compiler, interpreter කියලා කොටස් තුනක් තියෙනවා. assembler කියන සිංහලෙන් කියන assembler එක කියලා, compiler කියන එකට කියනවා සම්පාදකය කියලා, interpreter කියන එකට අපි කියනවා අර්ථ වින්‍යාසය කියලා. මේ assembler හෙවත් assembler කියන එක පාවිච්චි කරන්නේ assembly භාෂාවෙන් ලියද. assembly භාෂාවෙන් ලියලා තියෙන programs යාන්ත්‍ර භාෂාවට එහෙම නැත්නම් machine language එක බවට හරව ගන්න. ඊට පස්සේ compilers එහෙම නැත්නම් සම්පාදක කියන ඒවා භාවිතා කරන්නේ වෙන ඕනෑම programming language එකකින් ලියලා තියෙන එක මේ යාන්ත්‍ර භාෂාව එහෙම නැත්නම් machine language එක බවට convert කරගන්න. ඊට පස්සේ interpreter එකවත් අර්ථ වින්‍යාසය පාවිච්චි කරන්නේ මේ මොකද compiler එක එහෙම නැත්නම් සම්පාදකය වගේම වෙන ඕනෑම language එකකින් ලියලා තියෙන program එකක් යාන්ත්‍ර භාෂාවකට machine language එකට හරව ගන්න තමයි. හැබැයි මේකෙදි compiler එකේදී සම්පූර්ණ program එක එකවර හරවනවා. ඊට පස්සේ interpreter එහෙම නැත්නම් අර්ථ වින්‍යාසයට ආවට පස්සේ අරකම තමයි ක්‍රියාවලිය. වෙනත් ඕනෑම language එකකින් ලියලා තියෙන පරිගණක මේ software එකක් මේ machine language එක එහෙම නැත්නම් යාන්ත්‍ර භාෂාවට හරවන එක තමයි කරන්නේ. හැබැයි මෙයා සම්පූර්ණ program එක හරවන compiler interpreter කරන්නේ line by line හරවනවා. හරිද? ඔන්න මම ඔයගොල්ලන්ට සම්පූර්ණ softwares කියන කොටස සම්පූර්ණ විස්තරයක් කරා. හරිද? දැන් අපි යන් ඊළඟ කොටසට. මේකෙත් ඔයගොල්ලෝ short note එකක් දාගන්න. හරිද? මේ පාඩම මෙහෙම එකලන් ඇනලයිස් කරලා ඔළුවට දාගත්තාම තමයි ලේසි. නැත්තම් පොතේ තියෙන නෝට් එක උඩින් ඉඳන් පහළට කියවන් ගියා කියලා මේ එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. මේව මේ විදිහට එකලන් ඇනලයිස් කරලා බැලුවට පස්සේ තමයි ඒවැ වෙනස තේරෙන්නේ ඔයගොල්ලෝ. හරිද? හරි. අපි ඊට පස්සේ එතනින් එහාට යමු. හරිද? ඊට පස්සේ තව අරගෙන රූප සටහනක් තියෙනවා. හරිද? ඔය කියන්නේ ඔය ටික දාලා රූප සටහනක් තියෙනවා. ඒක මෙහෙම එක ගැලි සටහනක් විදිහට දෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් user දැන් මෙහෙම ගමුකෝ අපි user ඉන්නවනේ. ඔයාලා මෙහෙම user ඉන්නවා. හරිද? user ඉන්නවනේ. user ඉන්නවා. user ට familiar වෙන්නේ මොනවද? user ට හැමතිස්සෙම මේ application softwares තමයි familiar වෙන්නේ. ඔයාලා වැඩ කරන්නේ හැමතිස්සෙම මේ application software user ට ළඟ application software. හරිද? ඔයාලා අර softwares පාවිච්චි කරනවා හරිම අඩුයිනේ. ඒක සාමාන්‍යයෙන් ඔය computer එක ගත්ත ගමන් Windows ගහන්න අන්න ඒ වගේ දේවල් වලට නේ පාවිච්චි වෙන්නේ. ඔයාලා නිතර දෙවේලේ පාවිච්චි වෙන MS Word, PowerPoint ඒ වගේ computer games අන්න ඒ වගේ නිතර දෙවේලේ පාවිච්චි කරන ඔයාලට familiar එහෙම නැත්නම් ඔයාලට ගොඩක් සමීප softwares ටික තමයි මේ application softwares කියන්නේ. හරිද? application software. ඔය application softwares කියන ඒවා දුවන්නේ හරිද? මේ application softwares කියන ඒවා දුවන්නේ මේ system softwares එක කියන එක මත. හරිද? system software කියන එක මත තමයි මේ application software දුවන්නේ. මේ application softwares වලට දුවන්න බෑ OS එකක් නැතුව. system softwares වල මේ OS එක තියෙන මේ OS එක මත තමයි මේ application softwares දුවන්නේ. හරිද? අන්තිමට තියෙනවා මේ ඔක්කොම hardware වලට සෙට්ලා තියෙන්නේ hardware වලට ළඟ. ඒ කියන්නේ hardware කියන්නේ computer එකනේ. මේ computer එක නැතුව මේ මුකුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. ඒතකොට hardware තියෙනවා. මේ hardware මත දාලා තියෙනවා system softwares. ඒක මත තමයි application softwares දාලා තියෙන්නේ. ඒක ඊට පස්සේ තමයි user familiar වෙන්නේ ළඟම මේ application software කියන්නේ. හරිද? ඕකේ එක. ඊට පස්සේ ඔක රවුමක් විදියට ගත්තොත් හරිද? මෙහෙම ගන්නවා. ඇතුළෙම ඉන්නවා hardware. එහෙම නැත්නම් දෘඩාංග කියන එක කෙනා ඉන්නවා. එයාට familiar කියන්නේ දෘඩාංග වලට බලයක් එන්නේ. දෘඩාංග පණ ගන්නවන්න අපි පාවිච්චි කරන්නේ මොනවද? මේ system softwares කියන එක. එහෙම නැත්නම් යෙදුම් මුදුකාංග කියන එක. software system softwares කියන්නේ. hardware තියෙනවා ඒවා බල ගන්නවන්න එකෙන් වැඩක් ගන්න පුළුවන් විදිහට අපිට හදාගන්න use කරන්නේ මේ system softwares කියන්නේ. ඒක මත තමයි මේ application softwares දාලා තියෙන්නේ. හරිද? ඒක මත තමයි මේ application software කියන එක තියෙන්නේ. ඊටත් උඩින් අවසාන layer එක විදිහට තමයි ඉන්නේ කවද? user. දැන් ඔයාලට පැහැදිලි නේද? ඔයගොල්ලන්ට පැහැදිලි නේ ටික? ඒ කියන්නේ මුලින්ම hardware තියෙනවා. ඒ hardware ටික විතරක් නිකන් තියලා වැඩක් නැහැ නේ. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් OS එකක් තියෙනවා. operating system එකක් තියෙන්න බෑ. හරිද? ඒකට තමයි මේ system software එහෙම නැත්නම් මේ පද්ධති මුදුගාංග දාලා තියෙන්නේ.
ඒව මත තමයි මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් යෙදුම් මුදුකාංග ක්‍රියාත්මක වෙන්නේ. මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් තමයි යූස් කරන්නේ යූසර්. හරිද? දැන් පැහැදිලිනේ? ඒ කියන්නේ මේ සම්බන්ධතාවය හැදුනේ කොහොමද කියලා. ඕක සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි දෙයක්. හරිද? ඊට පස්සේ මෙතනින් එහාට ගියාට පස්සේ හරිද? දැන් මේ කැල හරිනේ. මේ කැල හරි. ඊට පස්සේ එනවා අපි මේ මෙහෙයුම් පද්ධතිය අර අපි කතා කරපු කලින් ඔපරේටිං සිස්ටම්ස් ඒ කියන්නේ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන භාවිතා කරන ආකාරය අනුව වර්ගීකරණයක් කරනවා. හරිද? මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති අපි පාවිච්චි කරන ආකාරය අනුව. හරිද? මෙහෙයුම් පද්ධති භාවිත කරන ආකාරය අනුව. හරිද? මේ OS operating systems කියන ඒවා හරිද? භාවිතා කරන ආකාරය අනුව. මේ operating systems එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය කියන්නේ OS භාවිතා කරන ආකාරය අනුව ප්‍රධාන කොටස් කීපයකට බෙදෙනවා. හරිද? ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. එකක් තමයි single user. හරිද? එකක් single user. අනිත් එක multi user. හරිද? single user තියෙනවා. ඊපස්සේ multi user තියෙනවා. ඊළඟට තියෙනවා multi user ඊට පස්සේ multi task සහ real time කියලා තියෙනවා. හරිද? තුන්වෙනි එක multi task ඒ වගේම real time කියලා තියෙනවා. real time කියලා තියෙනවා. හරිද? single user කියන්නේ මොකද්ද? ඒකේ සිංහල වචනේ ඒක පරිශීලක. හරිද? ඒක පරිශීලක. ඊට පස්සේ multi user කියන්නේ මොකද්ද? බහු පරිශීලක. බහු පරිශීලක. ඊට පස්සේ multi task කියන්නේ මොකද්ද? multi task ඒ කියන්නේ මොකද්ද? බහුකාර්ය. බහුකාර්ය. ඊට පස්සේ real time කියන්නේ එවලෙම කියන්නේ තත්ත්ව කාර්ය. හරි. තත්ත්ව කාර්ය. ඒ කියන්නේ මේ operating systems එහෙම නැත්නම් OS මෙහෙයුම් පද්ධති කියන එක භාවිතා කරන ආකාරය අනුව ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. එක පළවෙනි එක තමයි single user එහෙම නැත්නම් එක පරිශීලක. දෙවෙනි එක තමයි multi user එහෙම නැත්නම් බහු පරිශීලක. තුන්වෙනි එක ඇවිල්ලා multi task ඒ කියන්නේ බහුකාර්ය. ඊට පස්සේ real time එහෙම ඒ කියන්නේ මොකද්ද? තත්ත්ව කාර්ය. හරිද? ඊට පස්සේ මම මේ එක එක පැහැදිලි කරන්න මොකක්ද මේ කියන්නේ කියලා. ඒක පරිශීලක. ඒ කියන්නේ මොකද්ද? single user කියලා. ඒක නමෙන්ම ගන්න පුළුවන්. හරිද? මේක කියන්නේ ඒ කියන්නේ මේ single user කියලා කියන්නේ single user කියලා කියන්නේ එක ඒ කියන්නේ එක කාර්යයක්. හරිද? එක වරකට එක් කාර්යයක් කරන. කියන්නේ එක පරිශීලකයා ඉන්නේ එක් වරකට එක කාර්යයක්. හරිද? මේකෙදි එක පරිශීලකයා ඉන්නේ ඒ කියන්නේ එක් වරකට එක කාර්යයක්. හරි? එක් වරකට එක කාර්යයයි මේක කරන්නේ. හරිද? එක කාර්යයක්. හරිද? single user කියලා කියන්නේ එක user කෙනා ඉන්නේ එක් වරකට කරන්න පුළුවන් එක කාර්යයක් විතරයි. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙතන ගත්තොත් දැන් මේකේ සින්දු අහන පරිපිටි කම්පියුටර් දැන් අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ මොකක්ද අපි මොකක් කරන්නේ මෙහෙම ડોකියුමන්ට් එකක් ටයිප් කරන ගමන් හරිද අපිට මේ ડોකියුමන්ට් එක ටයිප් කරන ගමන් කම්මැලි වුණොත් අපි සින්දුකුත් දාගෙන ඒ කම්පියුටර් එකෙන් අහනවා. එහෙම බෑ මේකෙත් නේ. දැක්කද? ඒ විදිහට බෑ. මෙතන තියෙන මොකද්ද? සිංගල් යූසර්. ඒ කියන්නේ එක පරිශීලක. ඒ කියන්නේ ඒක පරිශීලක කියන්නේ එක වරකට එක පුද්ගලයා ඉන්නේ එක යූසර් කෙනා ඉන්නේ එක වරකට එක කාර්යයක් විතරයි මේකෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ බහු පරිශීලක කියලා කියන්නේ මොකද්ද? හරිද? බහු පරිශීලක කියලා කියන්නේ ඒ කියන්නේ එක මෙහෙයුම් පද්ධතියයි තියෙන්නේ. හරිද? එක මෙහෙයුම් පද්ධතිය පරිගණක එක පරිගණකයයි තියෙන්නේ. එක මෙහෙයුම් පද්ධතියයි තියෙන්නේ. හරිද? පරිශීලක මෙතන තියෙන බහු පරිශීලක කියන්නේ මොකක්ද මේකේ තියෙන්නේ? බහු පරිශීලක කියන්නේ පරිශීලකයෝ ගොඩක් ඉන්නවා. පරිශීලකයන් ගොඩක් ඉන්නවා. පරිශීලකයෝ ගොඩක් ඉන්නවා. දැන් මේ හරිය පරිශීලකයන් ගොඩක් ඉන්නවා. මල්ටි ටාස්කින් කියන්නේ බහුකාර්ය කියලා කියන්නේ එක් වරකට එක් කාර්යයන් ගොඩක් කරන්න පුළුවන්. හරිද? මේවා මේ බහු පරිශීලක කියන ඒවා මේ සර්වර් මැෂින් කියලා කියන්නේ. හරි අපිට සර්වර් මැෂින් එකෙන් අපි ගොඩක් එකපාර සර්වර් මැෂින් එකකට හරිද මෙහෙම සර්වර් මැෂින් එකක් ගත්තට පස්සේ ඒකට ලෝකේ වටේම ඉන්න අය මෙහෙම ලොග් වෙනවනේ ඉන්ටර්නෙට් එක ගත්තොත් ඉන්ටර්නෙට් එකේ තියෙන සර්වර්ස් වලට ඒක තමයි කියන්නේ මේකේ පරිශීලකය ගොඩක් එකවර ලොග් වෙනවා. මේවද සර්වර් මැෂින්ස් උදාහරණයක් ගන්න පුළුවන්. දැන් අපි ගමු Windows එකේ Windows server තියෙනවා. හරි Windows server එක ගමුකෝ. ඊට පස්සේ බහුකාර්ය කියලා කියන්නේ මොකක්ද? බහුකාර්ය කියලා කියන්නේ මේ බහුකාර්ය පද්ධති කියලා කියන්නේ මම කිව්වා කලින් කිව්වා වගේ අපි දැන් මේ පාවිච්චි කරන OS ඒ කියන්නේ
සින්දු අහන ගමන් අපිට ටයිප් කරන්න පුළුවන්. ෆිල්ම් එකක් YouTube එකේ ඉන්න ගමන් ඩොකියුමන්ට් හදන්න පුළුවන්. ඒ කියන්නේ එකවර වැඩ කීපයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ කාර්යයන් ගොඩක් කරන්න පුළුවන් කියන්නේ. හරිද? ඒ වගේ OS තමයි අපි දැන් පාවිච්චි කරන OS. කියන්නේ Windows, හරිද? 10, 11, හරිද? 7, XP, Vista ඒ වගේ. හරිද? ඒ කියන්නේ එකවර කාර්යයන් ගොඩක් කරන්න පුළුවන්. රියල් ටයිම්. එහෙම නැත්නම් තත්ත්ව කාල කියලා කියන්නේ මෙහෙම ඒවා. ඒ කියන්නේ එවලෙම ප්‍රතිචාර කියන්නේ ආදානයක් දුන් සැනින් ප්‍රතිදාන දක්වනවා ඒවා. ඒ කියන්නේ ආදානයක් මෙහෙම දුන්න ගමන් ඉන්පුට් එකක් දුන්න සැනින් අවුට්පුට් එකක් දක්වන ඒවා තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගමු අපි කැල්කියුලේටරේට දෙනවා 10 ධන 11 කියලා දුන්න සැනින්. එහෙනම් මේ 10 සහ 11 එකතු කරන්න කියලා ඉන්පුට් විදිහට දුන්න සැනින් 21යි කියලා අවුට්පුට් එක දෙනවා. වැඩි වෙලාවක් ගන්න නැහැ. අන්න ඒ වගේ තමයි රියල් ටයිම් තත්ත්ව කාලය. කියන්නේ සැනින් අපිට ආදානය දුන් සැනින් අවුට්පුට් එක දෙනවා කියන්නේ. ඒවට උදාහරණයක් ගන්න පුළුවන් අපිට කැල්කියුලේටර් එක. ඒ වගේ දේවල්. හරිද? තවනම් ATM මැෂින් එක ගන්නත් පුළුවන්. කියන්නේ අපි මොකක් හරි කියන්නේ අපිට අවශ්‍ය අපේ ගිණුම් අංකය, ID නම්බර් එක, ෆෝන් නම්බර් එක දුන්න සැනින් එයා එක්කෝ අපිට බැලන්ස් එක චෙක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. නැත්නම් ඩිපොසිට් කරන්න පුළුවන්. යන්නේ වගේ. හරිද? ඔන්න ඔක තමයි OS එක භාවිතා කරන ආකාරය අනුව බෙදෙන ප්‍රධාන කොටස් 4. හරිද? ඒ ටික අනිවාර්යෙන් මතක තියාගන්න. හරිද? OS එක එහෙම නැත්නම් ඔපරේටිං සිස්ටම් නැත්නම් මෙහෙයුම් පද්ධති භාවිතා කරන ආකාරය අනුව ප්‍රධාන කොටස් 4කට බෙදුවා. මොනවද මේ ප්‍රධාන කොටස් 4 බෙදපු? සිංගල් යූසර් ඒ කියන්නේ ඒක පරිශීලක, අනිත් එක මල්ටි යූසර් ඒ කියන්නේ බහු පරිශීලක, ඊට පස්සේ අනිත් එක බෙදුවා මල්ටි ටාස්ක් ඒ කියන්නේ බහු කාර්ය, අන්තිම එක විදිහට හතරවෙනි එක විදිහට ගත්තා රියල් ටයිම්. එහෙම නැත්නම් තත්ත්ව කාල මෙහෙයුම් පද්ධති. ඔය තමයි මෙහෙයුම් පද්ධති බෙදෙන ඔපරේටින් සිස්ටම් බෙදෙන ප්‍රධාන කොටස් 4. සිංගල් යූසර් ඒක පරිශීලක කියලා කියන්නේ එක පරිගණකයක්. පරිගණක පද්ධතියක් තියෙනවා. ඒ පරිගණක පද්ධතිය OS එක තියෙනවා. හැබැයි ඒක එක යූසර් කෙනා ඉන්නේ. ඒ යූසර්ට කරන්න පුළුවන් එක් වරකට එක් කාර්යයක් විතරයි. ඒ කියන්නේ මෙතන සින්දු අහන ගමන් ඩොකියුමන්ට් හදන්න ඒ වගේ බෑ. සින්දු අහනවා නම් සින්දු හදනවා. ඩොකියුමන්ට් එක ටයිප් කරනවා නම් ඩොකියුමන්ට් එක ටයිප් කරනවා. අන්න ඒ වගේව තමයි මේ මේක පරිශීලක කියලා අපි කිව්වේ. ඊට පස්සේ මල්ටි යූසර්. එහෙම නැත්නම් බහු පරිශීලක කියලා කියන්නේ පරිශීලකයෝ ගොඩක් ඉන්නවා. මේ නමෙන්ම තියෙන බහු පරිශීලක කියලා කියන්නේ පරිශීලකයෝ ගොඩක් ඉන්නවා. උදාහරණයක් විදිහට සර්වර් මැෂින් ගන්නවා. මේ සර්වර් මැෂින් එක තියෙද්දි ඒ සර්වර් මැෂින් එක කියන එකේ තියෙන OS අපි කියන්නේ එකපාර පරිශීලකයෝ ගොඩක් යූස් කරනවානේ. ඒක තමයි Windows server වගේ එකක් උදාහරණයක් ගත්තේ. ඊපස්සේ මල්ටි ටාස්ක් කියන්නේ බහුකාර්ය. මේ අපි දැනට මේ වර්තමානයේ පාවිච්චි කරන අපේ පර්සනල් කම්පියුටර්ස් වල යූස් වෙන්නේ අපි අන්න ඒ වගේ ඔපරේටින් සිස්ටම්ස් තමයි මේ මොකද මේ මල්ටි ටාස්ක් ඒවට ගන්න. බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය විදිහට ගන්න. උදාහරණයක් විදිහට Windows 7, 8, 10, Vista, XP, Mac OS, Linux අන්න ඒ වගේ. අපි ඒවයි සින්දුවක් අහන ගමන් අපිට එඩිට් කරන්න පුළුවන්. සින්දුවක් අහනම ඩොකියුමන්ට් හදන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරන්න. ඒ කියන්නේ එක වැඩ එකවර කාර්යයන් කීපයක් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා රියල් ටයිම්. හෙවත් තත්ත්ව කාල. ඒ කියන්නේ අපි ඉන්පුට් ආදාන ලබා දුන් සැනින් අපිට ප්‍රතිදාන දෙනවා. උදාහරණයක් විදිහට කැල්කියුලේටරේ අපි ඒකට ඉන්පුට්ස් දුන්න ගමන් එකතු කරන්න හරි අඩු කරන්න හරි බෙදන්න ගුණ කරන්න කියලා මොකක් හරි අපි කමාන්ඩ් එකක් දුන්න සැනින් අපිට අවුට්පුට් එක දෙනවනේ. ඊපස්සේ ATM මැෂින් එකත් ඒ වගේ අපි දෙන අපේ ඉන්පුට්ස් ඒ කියන්නේ අපේ ඩීටේල්ස් දුන්නාට පස්සේ account number එක ඊළඟට ID නම්බර් එක ෆෝන් නම්බර් එක ටික දුන්න ගමන් එක්ක අපිට ශේෂය අපේ outstanding balance එක check කරගන්න පුළුවන් අපිට සල්ලි withdraw කරගන්න පුළුවන් deposit කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි inputs දුන්න ගමන් අපිට output එක ලැබෙනවා. හරිද? ඒ ටික පැහැදිලි ඔන්න ඔය විදිහට තමයි ප්‍රධාන කොටස් හතරකට බෙදෙන්නේ. මෙහෙයුම් පද්ධති OS භාවිතා කරන ආකාරය අනුව බෙදෙන්නේ ඔය විදිහට. හරිද? ඔන්න එතකොට අපි ඒ කොටසත් කතා කරනවා. හරිද? මෙන්න මේ දේවල් ටික මතක තියාගත්තාම ඇති ඕගොල්ලන්ට මහා ලොකු දේවල් ওই පාඩමේ අර තියෙන සම්පූර්ණ විස්තර මතක තියාගන්න ඕනේ නැහැ. මොකද මේ පාඩමෙන් ලකුණු 4ක් වගේ තමයි ඉන්නේ. ඔන්න ඔය ප්‍රධාන කොටස් වලින් තමයි ප්‍රශ්න ඇහෙන්නේ. හරිද? ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇහෙන්නේ ওই කොටස් වලින්. ඒතකොට ඔය කොටස් ටික මතක තියාගත්තා නම් ඇති. හරිද? ඊට පස්සේ ඔය මෙහෙයුම් පද්ධතියේ එහෙම නැත්නම් OS එකේ මේ OS එකේ එහෙම නැත්නම් ඔපරේටිං සිස්ටම් එකේ හරිද? ඔපරේටිං සිස්ටම් එක ගත්තට පස්සේ ඒකේ ප්‍රධාන සේවාවන් තියෙනවා. හරි මේ ඔපරේටිං සිස්ටම් එකේ සර්විසස් තියෙනවා. හරිද? මේ ඔපරේටිං සිස්ටම් එකේ නැත්තම් මොකද මෙහෙයුම් පද්ධතියේ සේවාවන් ටිකක් තියෙනවා. වල සිලබස් එකේ තියෙනවා. හරිද? මේ OS එකෙන් අපිට වෙන ප්‍රධාන සේවාවන් ඊට අමතරව තව සේවාවන් තියෙනවා. මම මේ කතා කරන්නේ OS එකෙන්. හරිද? නැත්තම් ඔපරේටිං සිස්ටම් එකෙන් වෙන හරිද? මෙහෙයුම් පද්ධතියෙන් වෙන ප්‍රධාන සේවාවන්. හරිද? මෙහෙයුම් පද්ධතියෙන් වෙන ප්‍රධාන සේවාවන් කීපයක් තියෙනවා. එකක් තමයි හරිද? ෆයිල් මැනේජ්මන්ට් එක වෙනවා. හරිද? ෆයිල් මැනේජ්මන්ට් වෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ වෙනවා මෙමරි මැනේජ්මන්ට් එකක් වෙනවා. හරිද? ෆයිල් මැනේජ්මන්ට් එකක් වෙනවා. මෙමරි මැනේජ්මන්ට් එකක් වෙනවා. ෆයිල් මැනේජ්මන්ට් හරිද? මෙමරි මැනේජ්මන්ට් ඊපස්සේ ඩිවයිස් මැනේජ්මන්ට් හරිද? ওই විදිහට මේ කොටස් කීපයක් එනවා. ප්‍රධාන වශයෙන් කොටස් 6ක් යනවා. හරිද?
මොකද 6න් මම ලියන්නම් එක ළඟ එකයි. හරි. පරිගණක පද්ධතිය. එහෙම නැත්නම් OS පරිගණක මෙහෙයුම් පද්ධතිය. නැත්නම් ඔපරේටින් සිස්ටම් එකකින් වන ප්‍රධාන සේවාවන් හයක් තියෙන. එකක් තමයි ෆයිල් මැනේජ්මන්ට්. ඒ වගේම ගොනු කළමනාකරණය. ගොනු කළමනාකරණය වෙනවා. ඊට පස්සේ මතක කළමනාකරණය වෙනවා. ඊට පස්සේ ආරක්ෂණ කළමනාකරණය වෙනවා. ආරක්ෂණ කළමනාකරණය වෙනවා. ඊට පස්සේ ජාල ආරක්ෂණ කළමනාකරණය තියෙනවා. ඊට පස්සේ ක්‍රියාවලි කළමනාකරණය තියෙනවා. ඔය ක්‍රියාවලි කළමනාකරණය තියෙනවා. අවසාන වශයෙන් තියෙනවා උපාංග කළමනාකරණය තියෙනවා. හරි. ඔන්න ඔය සෙට් එක තමයි තියෙන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතිය. එහෙම නැත්නම් OS එකේ ඔපරේටින් සිස්ටම් එකේ ප්‍රධාන සේවාවන් විදියට 6ක් තියෙනවා. මොනවද මේ 6? ගොනු කළමනාකරණය, මතක කළමනාකරණය, ආරක්ෂණ කළමනාකරණය, ජාල ආරක්ෂණ කළමනාකරණය, ක්‍රියාවලි කළමනාකරණය සහ උපාංග කළමනාකරණය කියලා තියෙනවා. හරිද? ඔන්න ඔය 6 අනිවාර්යෙන් මේ පරිගණක ක්‍රියාවලියේ මතක තියාගන්න. මේවා ඔයගොල්ලන් මේවා වෙන්නේ මොනවද කියලා කටපාඩම් කරගන්න දෙයක් නැහැ. මේ වචන වලින්ම ලියත හැකින්නේ ගොනු කළමනාකරණය. ගොනු කළමනාකරණය කියලා කියන්නේ මොකක්ද? මේ ගොනු කළමනාකරණය කියන එකෙන් තමයි දැන් අපි කම්පියුටර් එකේ ගත්තොත් ෆයිල්ස් නේ. ෆයිල්ස් එක එක ආකාර වලට තියෙනවානේ. ෆයිල්ස් එක එක ආකාර වලට තියෙනවා. මොනවද ඒවා? දැන් අපි ගත්තොත් මේවා ඉමේජස් වෙනම තියෙනවා. ඩොකියුමන්ට්ස් වෙනම තියෙනවා. අර ඒ විදිහට ෆයිල්ස් හදලා තියාගන්න එයා වෙනම. මේ ඉමේජස් වෙනම. හරිද? ඩොකියුමන්ට්ස් වෙනම. හරිද? සෝංග්ස් නම් වෙනම. අර ඒ විදිහට ෆයිල්ස් හදලා ගොනු කළමන අපි ෆයිල්ස් හදලා තියන්නේ මෙන්න මේ ගොනු කළමනාකරණය කියන එක. ඉමේජ් කිව්වම ඉමේජ් එකේ තව කොච්චර තියෙනවද? ඉමේජ් කිව්වම ඒකේ එකම ෆෝමැට් එකක්ද තියෙන්නේ නෑනේ. JPG කියයි, හරිද? PNG කියයි, හරිද? ඔහොමම තියෙනවනේ. ඊට පස්සේ ෆිල්ම් වල උනත් MP4 කියයි, හරිද? ඔහොම තියෙනනේ වර්ග කීපයක්. ඒ විදිහට ගොනු කළමනාකරණය කරගන්නේ මෙයා. ඊට පස්සේ මතක කළමනාකරණය කියලා කියන්නේ මොකද්ද? මතක කළමනාකරණය කියලා කියන්නේ මේකේ තියෙන මෙමරි එක සම්පූර්ණ මේ මෙමරි එක හරිද මේ hard disk එකේ හෝ NVMe ඒ වගේ SSD හරි ඒ වගේ තියෙන මේ මතක කළමනාකරණය අර partition බෙදලා තියාගන්නේ අර අපි කම්පියුටර් එකේ partition බෙදලා ඉවරලා මේ මතක කළමනාකරණය කරනවා වෙනම C එක වෙනම බෙදලා අර ඒ විදිහට ඒකේ තියෙන මෙමරි එක කළමනාකරණය කරගන්නේ කොටස් වලට බෙදලා partition වලට බෙදලා මේක තමයි එක සේවාව. ඊට පස්සේ ආරක්ෂණ කළමනාකරණය. ඊට පස්සේ වෛරස් එහෙම එන්නොදී ඒ ආරක්ෂණ කළමනාකරණය. ජාල ආරක්ෂණ කළමනාකරණය තමයි firewalls එහෙම අපි දාලා සිස්ටම් එකට මේ ඉන්ස්ටෝල් කරලා කරන්නේ. ඊට පස්සේ ක්‍රියාවලි කළමනාකරණය පරිගණක පද්ධති සමස්ත ක්‍රියාවලි කළමනාකරණය කරගන්න. උපාංග කළමනාකරණය කියලා කියන්නේ මේකට තියෙන input devices, output devices අන්න ඒ වගේ දේවල් කළමනාකරණය කරගන්න එක තමයි මේ OS එකේ තියෙන තවත් එක ප්‍රධාන සේවාව. ඔන්න ඔය සේවාවන් හය තමයි ප්‍රධාන වශයෙන් OS එකෙන් වෙන්නේ. මොකක්ද වෙන්නේ? ගොනු කළමනාකරණය, මතක කළමනාකරණය, ආරක්ෂණ කළමනාකරණය, ජාල ආරක්ෂණ කළමනාකරණය, ක්‍රියාවලි කළමනාකරණය සහ උපයෝග අන්තිම එක විදිහට උපාංග කළමනාකරණය. ඔන්න ඔය හය තමයි වෙන්නේ. ඒකෙන් අපිට මේ වචන වලින්ම අරගෙන ලියන්න පුළුවන්. හරිද? ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන පරිගණක පද්ධතියේ ක්‍රියාව. හරිද? ඊට පස්සේ අපි කියන්නේ පරිගණක පද්ධතියේ ප්‍රධාන සේවාවන්. පරිගණක පද්ධතියේ ප්‍රධාන සේවාවන් විදිහට අහුවොත් ලියන්න ඕනේ. ඔන්න ඔය හය. ඊට පස්සේ මේක දැන් පරිගණක පද්ධතිය හොඳට මේක පටල ගන්න එපා. මේක ඇවිල්ලා පරිගණක පද්ධතියේ. එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකේ ප්‍රධාන කාර්යයන්. හරිද? ප්‍රධාන කාර්යයන් නෙමෙයි. මේක ඔපරේටින් සිස්ටම් එකේ මෙහෙයුම් පද්ධතියේ සේවාවන්. හරිද? මෙහෙයුම් පද්ධතියේ සේවාවන්. සේවාවන් විදිහට තමයි මේ හය තියෙන්නේ. මීට අමතරව මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යයන් දෙකයි තියෙන්නේ. හරිද? මෙහෙයුම් පද්ධතියේ මීට අමතරව ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. මේ අපි ලිව්වේ මෙහෙයුම් පද්ධතිය එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකේ තියෙන සේවාවන්නේ. මේ සේවාවන් හය තමයි මේ ලිව්වේ. කළමනාකරණය ගැන සේවාවන් හය. ඊට පස්සේ මේ මෙහෙයුම් පද්ධතිය එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එක ගත්තට පස්සේ හරිද? OS එක ගත්තට පස්සේ මේකේ ප්‍රධාන කාර්යයන් දෙකයි. අරව ප්‍රධාන සේවාවන්. සේවාවන් කියන්නේ ඔපරේටින් සිස්ටම් එකකින් වල සේවාවන් හයක් තමයි අර කතා කරන්නේ. මේ මෙතන තියෙන තව ඔපරේටින් සිස්ටම් එක. මෙතන OS එකේ ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. ඒක තමයි පරිගණක පද්ධතියේ තියෙන හાર્ඩ්වෙයාර්. එහෙම නැත්නම් දෘඩාංග කළමනාකරණය කිරීම. හරිද? මේ පරිගණක පද්ධතියේ තියෙන. හරිද? පරිගණක පද්ධතියේ හරිද? පරිගණක පද්ධතිය කියන්නේ කම්පියුටර් සිස්ටම් එකේ තියෙන
මේ හાર્ඩ්වෙයාර්ස් කියන ඒවා නැත්නම් දෘඩාංග කියන ඒවා කළමනාකරණය කරගන්න එක. හරිද? කළමනාකරණය. ඒක එක කාර්යයක් ප්‍රධාන කාර්යයක්. ඒ කියන්නේ පරිගණක පද්ධතියේ ඇති දෘඩාංග කළමනාකරණය කර ගැනීම එක කාර්යයක්. ඊළඟ එක තියෙනවා පරිගණක පද්ධතිය හරහා පරිශීලක අතුරු මුහුණක් ලබා දීම. ඒ කියන්නේ user interface. හරිද? ඒ කියන්නේ පරිගණක පද්ධතිය හරහා පරිශීලක අතුරු මුහුණක් ලබා දෙන UI interfaces කියන ඒවා ලබා දීම. ওই දෙක තමයි ප්‍රධාන කාර්යයන් විදිහට. අර අපි කතා කරේ කලින් ඔපරේටින් සිස්ටම් එක. එහෙම නැත්නම් OS එක. එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන සේවාවන්. කියන්නේ මෙහෙයුම් පද්ධතියක තියෙන සේවාවන් විදිහට තමයි අපි අර හයක් කතා කරේ. මොනවද මේ හය? ගොනු කළමනාකරණය, මතක කළමනාකරණය, හරිද? උපාංග කළමනාකරණය, ආරක්ෂණ කළමනාකරණය, ජාල ආරක්ෂණ කළමනාකරණය සහ ක්‍රියාවලි කළමනාකරණය කියලා. ඊට පස්සේ මේ OS එක. එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එක. එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් දෙකයි තියෙන්නේ. එකක් තමයි පරිගණක පද්ධතියේ දෘඩාංග කළමනාකරණය කිරීම සහ පරිගණක පද්ධතිය හරහා පරිශීලක අතුරු මුහුණක්. එහෙම නැත්නම් user interfaces ලබා දීම. හරිද? ඒතර කාර්යයන් දෙකයි ප්‍රධාන කාර්යයන් දෙකයි. OS එකේ මතක තියාගන්න මේක ප්‍රධාන කාර්යයන් දෙකයි. හරිද? OS එකේ තියෙන ප්‍රධාන කාර්යයන් දෙක තමයි මේක. OS එකේ තියෙන ප්‍රධාන කාර්යයන් දෙක. අර කලින් කතා කරේ OS එකේ තියෙන සේවාවන්. එතකොට මොකද්ද ඔපරේටින් සිස්ටම් එකේ තියෙන ප්‍රධාන කාර්යයන් දෙක වෙන්නේ? එකක් තමයි පරිගණක පද්ධතියේ ඇති දෘඩාංග කළමනාකරණය කිරීම. දෙවෙනි එක තමයි පරිගණක පද්ධතිය හරහා පරිශීලක අතුරු මුහුණක් ලබා දීම. හරිද? ඔන්න ඔක තමයි ප්‍රධාන කාර්යයන් දෙක. හරිද? එතකොට මේ ටික සම්පූර්ණයෙන් පැහැදිලිනේ. හරිද? ඊට පස්සේ අපි අවසාන වශයෙන් හරි මේකේ තියෙන අවසාන කරුණ විදිහට අපි කතා කරනවා. දැන් අපි මේ කතා කරන්නේ පරිශීලක අතුරු මුහුණක්. ඒව නැත්තම් user interfaces කියලා. හරිද? අන්න ඒක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. හරි? user interfaces. හරිද? අපි ඒකට සිංහලෙන් කියනවා මොකද්ද? පරිශීලක අතුරු මුහුණක් කියලා අපි කියනවා. හරි? මේක ප්‍රධාන වශයෙන් ගත්තොත් කොටස් දෙකකට බෙදෙනවා. හරිද? මෙන්න මෙතන අවසාන වශයෙන් මතක තියාගන්න තියෙන්නේ එකක් තමයි CLI කියලා අපි කියනවා. හරිද? එකක් CLI අනිත් එක ඇවිල්ලා GUI. හරිද? GUI. CLI කියලා කියන්නේ මොකද්ද? command line interface කියන එක. හරිද? GUI කියන්නේ මොකද්ද? graphical user interface කියන්නේ. මේක graphical user interface කියන එක. හරිද? ප්‍රධාන ආකාර දෙකයි. සිංහලෙන් කිව්වොත් මේකට අපි කියනවා විධාන පේලි අතුරු මුහුණක. මේකට අපි කියනවා විධාන පේලි අතුරු මුහුණත කියලා. හරිද? විධාන පේලි අතුරු මුහුණත කියලා. මේකට අපි කියනවා චිත්‍රක පරිශීලක අතුරු මුහුණත කියලා. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත කියලා අපි කියනවා. හරිද? මේ දෙකේ දැන් පාවිච්චි වෙන්නේ මේ ඉස්සර තමයි මේ command line scene එක පාවිච්චි වෙන්නේ. හරිද? ඔය Linux වල එහෙම බලනකො command මෙහෙම මොකක් හරි අපි start කියලා command එකක් type කරනවා. ඊට පස්සේ තමයි open කියන command එකට යන්නේ. මේ වගේ line by line by අපි දෙන්නේ commands දෙන්නේ. හරිද? ඒක හරි අමාරුයි. මේ user interface එක complex. මේක හරි complex. ඊට පස්සේ තමයි මේ අපි දැන් ඔය පාවිච්චි කරන Windows වල හරි Windows 7 8 11 ඕන එක XP Vista ඊට පස්සේ අපි පාවිච්චි කරන Mac OS වල ඒ වගේ තියෙන මේ මොකද්ද චිත්‍රක පරිශීලක අතුරු මුහුණත අපිට හොඳට ඒක ලස්සනට ඇපිය වෙලා තියෙනන්නේ අපිට ඒක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ වගේ සංකීර්ණ නැහැ කමාන්ඩ්ස් නැහැ අපිට mouse එක පාවිච්චි කරලා ක්ලික් කරලා යන්න පුළුවන් හරිද ඒක තමයි මේ graphical user interface කියලා කියන්නේ හරිද එතකොට මේ දෙකේ වෙනස පැහැදිලිනේ user interfaces එහෙම නැත්නම් පරිශීලක අතුරු මුහුණත් ප්‍රධාන ආකාර දෙකයි එකක් CLI අනිත් එක GUI CLI කියන්නේ command CLI කියලා කියන්නේ command line interfaces GUI කියන්නේ graphical user interfaces CLI එහෙම නැත්නම් command line interfaces වලට අපි කියනවා මොකද්ද විධාන පේලි අතුරු මුහුණක් කියලා GUI එහෙම නැත්නම් graphical user interfaces වලට අපි කියනවා චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් කියලා හරිද මේ command line interfaces නැත්නම් විධායක පේලි අතුරු මුහුණක් ගත්තට පස්සේ ඔය Linux වල එහෙම වගේ තිබ්බේ ඒවා කියන්නේ අර මෙහෙම අපි command එකක් දෙලා command through line by line තමයි යන්නේ start කරන්න වෙනම command එකක් මොකක් හරි file එකක් open කරන්න command එකක් දෙනවා මොකක් හරි delete කරන්න ඕන නම් command එකක් දෙනවා එතන command by command තමයි කියන්නේ හරිද ඒක complex ඊට පස්සේ
කියන්නේ හැමෝටම තේරුම් ගන්න අමාරු මේ කමාන්ඩ්ස් මතක තියෙන්න ඕනේ. දැන් අපි පාවිච්චි කරන ඒවා එහෙම නෑනේ. දැන් අපි පාවිච්චි කරන මොකද්ද මේ ඉන්ටර්ෆේසස් යූසර් ඉන්ටර්ෆේසස් බොහොම යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට හදලා තියෙන්නේ. මේ Windows වල Mac වල තියෙන ඒවා කියලා. කියන්නේ අපිට ඒක දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන්. මේ icon එකෙන් delete කරන්න පුළුවන්. මේකෙන් මේ විදියට අපිට cut කරන්න පුළුවන්, crop කරන්න පුළුවන්. ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට තමයි තියෙන්නේ. හරිද? මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලගේ ඔපරේටිං සිස්ටම් එකේ. නැත්නම් ඔපරේටිං සිස්ටම්. නැත්නම් මෙහෙයුම් පද්ධති කියන පාඩමේ සම්පූර්ණ තියෙන සාරාංශය තියෙනවා. හරිද? ඕගොල්ලන්ට දැන් තියෙන්නේ මේක බලන ගමන්ම සම්පූර්ණයෙන් මේ වීඩියෝ බලන ගමන්ම හරිද? සම්පූර්ණයෙන් මේක තේරුම් ගන්න. මගේ රෙකෝඩින් එකක් ගෲප් එකට අප්ලෝඩ් කරනවානේ. රෙකෝඩින් එකක් ගෲප් එකට දෙන්න. එතකොට ඔයාලට තියෙන්නේ මේක බලන ගමන් මේ ෂෝට් නෝට් එකක් මේ පාඩමෙන් සම්පූර්ණයෙන් ගහගන්න. හරිද? ඔන්න ඔය කරුණු ටික සම්පූර්ණයෙන් ඔයාලට මතක තිබ්බනම් හොඳටම ඇති. හරිද? අපි මුලින්ම කතා කරේ මොනවද? මම ඔන්න ආය සාරාංශයක් විදිහට මතක කරගෙන යන්න. මුලින්ම අපි කතා කරා මොකද්ද? කම්පියුටර් සිස්ටම් කියන එක. හරිද? මුලින්ම අපි කතා කරා කම්පියුටර් සිස්ටම් එක ගැන. ඒක කොටස් 4කට අපි බෙදලා කතා කරා. හරිද? කොටස් 4කට බෙදලා කතා කරා. මොනවද ඒවා? හાર્ඩ්වෙයාර් මේක ගැන මම විස්තර කරා. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් ගැන විස්තර කරා. ඊට පස්සේ ෆර්ම්වෙයාර් හරිද? ඊට පස්සේ ලයිව්වෙයාර්. ඔය 4 ගැන කතා කරා. ෆර්ම්වෙයාර් වල අපි කිව්වා ෆර්ම්වෙයාර් තියෙන්නේ CPU එක තියෙනවා. CPU එකේ ROM එක තියෙනවා. මේ ROM එක ඇතුලේ තමයි මේ BIOS කියන වැඩසටහන තැන්පත් කරලා තියෙන්නේ කියලා අපි කතා කරා. මේ බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් කියන නැත්තම් මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය කියන එක තියෙන එක කියන එක කතා කරා. හරිද? ඊට පස්සේ මේවා ගැන වෙන වෙනම කතා කරා. ඊට පස්සේ මේ කොටස කතා කරලා අපි ගියා පරිගණක පද්ධතියේ මූලික ක්‍රියාවලිය කියන එක ගැන අපි ඊට පස්සේ කතා කරා. හරි දෙවෙනි පියවර විදිහට. හරි දෙවෙනි පියවර විදිහට අපි කතා කරා ඔය ටික කතා කරලා පරිගණක පද්ධතියේ මූලික ක්‍රියාවලිය අපි කතා කරා. පරිගණක පද්ධතියේ මොකද්ද ඒ කියන්නේ මූලික ක්‍රියාවලිය කියලා කියන්නේ අපි මුලින් කතා කරා දෙවෙනියට මුලින් අර කොටස් 4 ගැන වෙන වෙනම කතා කරලා දෙවෙනියට අපි කතා කරා මේ බූටින් ප්‍රොසෙස් එක ගැන. ඒක අපි පියවර 5ක් යටතේ කතා කරා. හරිද? පළවෙනි එක මොකක්ද කිව්වේ? විදුලි බලය සැපෙව්වා. විදුලි බලය සැපෙව්වට පස්සේ CPU එක විදුලි බලය සැපෙව්වා. ඊට පස්සේ CPU එක හරහා මේ BIOS වැඩසටහන් ප්‍රවේශණය කිරීම සිද්ධ කරනවා කියලා පළවෙනි පියවර විදිහට කිව්වා. හරිද? ඊට පස්සේ දෙවෙනි පියවර විදිහට අපි කිව්වා මොකද්ද? පෝස්ට් පරීක්ෂාව සහ CMOS කියන එක CMOS එකතු වෙලා පෝස්ට් පරීක්ෂාව සහ CMOS එකතු වෙලා පරිගණක පද්ධතියේ තියෙන උපාංගවල සම්බන්ධතාවය පරීක්ෂා කරනවා. ඒ කියන්නේ හරියට සම්බන්ධ වෙලා තියෙනවද? හරියට සම්බන්ධ වෙලා තියෙනවද? එහෙනම් ඒවා හරියට වැඩ කරනවද කියලා චෙක් කරනවා කියලා කිව්වා. ඊට පස්සේ තුන්වෙනි පියවර විදිහට තුන්වෙනි පියවරේ bootstrap loader කියන ෆර්ම්වෙයාර් එක. එහෙම නැත්නම් ස්ථිරාංගය හරහා අර bootstrap loader කියන ස්ථිරාංගය හරහා අර අපි කියපු මොකද්ද? පෝස්ට් පරීක්ෂාවේදී හඳුනාගත්ත MBR එක කියවීම ආරම්භ කිරීම සිද්ධ කරනවා කියලා අපි කිව්වා තුන්වෙනි පියවර විදිහට. ඊට පස්සේ හතරවෙනි පියවර විදිහට කිව්වා මේ MBR එක යූස් කරලා මේ MBR එකේ තියෙන OS එක RAM එකට ලෝඩ් කිරීමක් සිද්ධ කරනවා කියලා කිව්වා. හරිද? ඊට පස්සේ අවසාන පියවර විදිහට. හරිද? අවසාන පියවර විදිහට අපි මොකද්ද කිව්වේ? අවසාන පියවර විදිහට කිව්වා මේ මොකද්ද මේ OS එක විසින් හරිද පරිගණක පද්ධතියේ තියෙන ෆුල් කන්ට්‍රෝල් එක අරගන්නවා කියන එක කිව්වා. හරිද? ෆුල් කන්ට්‍රෝල් එක අරගෙන එතනින් අපිට දෙනවා කියලා කිව්ව මොනවද? user interface UIs අපිට දෙනවා කියන එක කිව්වා. හරිද? ඒ ටික තමයි අපි පරිගණක එකේ booting process එක ගැන කතා කරද්දී කතා කරපු දේවල්. ඊට පස්සේ අපි මෘදුකාංග ගැන කතා කරා. softwares ගැන ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා කියලා කිව්වා. application softwares සහ මොකද application softwares සහ system softwares. එහෙම නැත්නම් යෙදුම් මෘදුකාංග සහ පද්ධති මෘදුකාංග කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා කියලා කිව්වා. ඊට පස්සේ යෙදුම් මෘදුකාංග එහෙම නැත්නම් application softwares ගැන අපි කිව්වා මොකද්ද? එදිනෙදා කියන්නේ පරිශීලකයන්ගේ අවශ්‍යතාවය මත install කරන දේවල් කියලා කිව්වා. ඒවට උදාහරණ කතා කරා. ඊට පස්සේ පද්ධති මෘදුකාංග ගැන කතා කරා. ඒක ප්‍රධාන කොටස් තුනකට බෙදලා කතා කරා. එකක් තමයි මෙහෙයුම් පද්ධති, ඒ කියන්නේ operating systems, අනිත් එක උපයෝගීතා මෘදුකාංග, ඒ කියන්නේ utility softwares. ඊට පස්සේ භාෂා පරිවර්තක language translators විදිහට කතා කරා. අද ඒකේ language translators කියන කොටස් තුනකට බෙදලා කතා කරා. assembler, compiler සහ ඉන්ටර්ප්‍රිටර් කියලා බෙදලා කතා කරා. ඒ වෙනස්කමුත් අපි වෙන වෙනම කතා කරා. හරිද? ඊට පස්සේ අපි ගියා මොකද්ද? අර රූප සටහනක් ගැන කතා කරන්න. ඒ කියන්නේ ඒකේ මොකද්ද? අපි මුලින්ම මතකද hardwares තිබ්බා. ඒකට ළඟින්ම තියෙනවා මොකද්ද? අර අපි කතා කරපු system softwares කියන එක. මේවා බල ගන්නවන්නේ ඒක හරහා. ඊට පස්සේ system softwares මත දුවනවා කියලා කිව්වා මේ application softwares. අවසාන වශයෙන් මේ user family විදිහට තියෙන මේ application softwares ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඒක ගැන අපි කතා කරා. හරිද? ඊට පස්සේ අපි එතනින් එහාට ගිහිල්ලා කතා කරා. හරිද? ඒ කොටස් ගැන වෙන වෙනම දැන් කොහොමද කතා කරන්නේ? ඊට පස්සේ අපි කතා කරා මේ OS නැත්නම් operating systems භාවිතා කරන ආකාරය අනුව ප්‍රධාන කොටස් 4කට බෙදලා කතා කරා.
එකක් ඒක පරිශීලක, ඒ කියන්නේ සිංගල් යූසර්, ඒ කියන්නේ පරිගණක එකයි තියෙන්නේ, මෙහෙයුම් පද්ධති තියෙන්නේ එකයි. ඒ මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන එක යූසර් කෙනෙක්. ඒකෙන් කරන්න පුළුවන් එක් වරකට එක් වැඩක් පමණයි කියලා අපි කිව්වා. ඊට පස්සේ අපි කතා කරා බහු පරිශීලක ගැන. එහෙම නැත්නම් මල්ටි යූසර් ගැන. එතන කියන්නේ පරිශීලකය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ සර්වර් මැෂින්ස් උදාහරණ විදිහට ගත්තා අපි Windows සර්වර් වගේ ඒවා. ඊට පස්සේ අපි තුන්වෙනියට කතා කරා මල්ටි ටාස්ක්. එහෙම නැත්නම් බහුකාර්ය. බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය උදාහරණ තමයි ඔය අපි දැන් පාවිච්චි කරන OS Windows 7 8 10 10 11 11.1 Vista XP ඊට පස්සේ Mac OS Linux ඒ වගේ අර කියන්නේ එකපාර වැඩ කීපයක් කරන්න පුළුවන්. කියන්නේ දැන් අපි පාවිච්චි කරන OS වල සින්දුවක් අහන ගමන් එඩිට් කරන්න පුළුවන්. YouTube හරි මොනවා හරි පාවිච්චි කරන ගමන් අපිට තව වැඩක් කරන්න පුළුවන්. ඒ කියන්නේ වැඩ කීපයක් එකපාර කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අවසාන වශයෙන් කතා කරා තත්ත්ව කාලය. එහෙම නැත්නම් රියල් ටයිම් OS සිස්ටම් ඔපරේටින් සිස්ටම් ගැන. ඒවට උදාහරණ විදිහට අපි ගත්තා ATM මැෂින් එක, කැල්කියුලේටර් එක වගේ. කියන්නේ ආදාන ලබා දුන් සැනින් ප්‍රතිදාන ලබා දෙන මෙහෙයුම් පද්ධතිය විදිහට තමයි අපි කතා කරන්නේ. ඊට පස්සේ අන්තිම වශයෙන් කතා කරා මෙහෙයුම් පද්ධතිය. හරිද? නැත්නම් මේ ඔපරේටින් සිස්ටම් එක සේවාවන්. ප්‍රධාන වශයෙන් සේවාවන් අපි කතා කරා කීයක් ගැනද? 6ක් ගැන කතා කරා. එකක් තමයි ගොනු කළමනාකරණය, අනිත් එක මතක කළමනාකරණය, උපාංග කළමනාකරණය, ඒ වගේම ආරක්ෂණ කළමනාකරණය, ඊට පස්සේ ජාල ආරක්ෂණ කළමනාකරණය සහ අවසාන වශයෙන් ක්‍රියාවලිය කළමනාකරණය කියන ඒවා ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරේ ඔපරේටින් සිස්ටම්. එහෙම පද්ධතියක් ගත්තාම ඒකේ සේවාවන් 6ක් ගැන. ඊට පස්සේ මේ මෙහෙයුම් ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා කියලා. හරිද? අරවා කඩලා ගන්න එපා. මෙතන අපි කතා කරා OS සිස්ටම් නැත්නම් ඔපරේටින් සිස්ටම් එක තියෙන ප්‍රධාන කාර්යයන් දෙකක් ගැන. එකක් තමයි පරිගණක පද්ධතියේ තිබෙන දෘඩාංග කළමනාකරණය කරන. ඒ කම්පියුටර් සිස්ටම් එකේ තියෙන හાર્ඩ්වෙයාර්ස් අපි මැනේජ් කරගන්න එක. ඊට පස්සේ පරිගණක පද්ධතිය හරහා පරිශීලක අතුරු මුහුණක් ලබා දීම කියන එක කොටස් දෙකක් ගැන කතා කරා. හරිද? පළවෙනි එක විදිහට කතා කරා මොකද්ද? මේ කම්පියුටර් සිස්ටම් එකේ තියෙන හાર્ඩ්වෙයාර්ස් මැනේජ්මන්ට් පරිගණක පද්ධතියේ තිබෙන පරිගණක හා පද්ධතිය හා සම්බන්ධව තිබෙන දෘඩාංග කළමනාකරණය කර ගැනීම. ඊට පස්සේ බද පරිශීලක අතුරු මුහුණ. ඊට පස්සේ අපි කතා කරා පරිගණක පද්ධතිය හරහා. ඒ කියන්නේ මේ පරිගණක පද්ධතිය හරහා පරිශීලක අතුරු මුහුණත් ලබා දීම කියන එක. හරිද? ඔන්න ඔක තමයි ප්‍රධාන කාර්යයන් විදිහට අපි කතා කරේ. ඒතකොට පරිගණක පද්ධතියේ ප්‍රධාන කාර්යයන් විදිහට කතා කරේ මෙන්න මේ දෙක. හරිද? ඊට පස්සේ අපි අවසාන වශයෙන් කතා කරා පරිගණක පද්ධති මොකද? UIs user interfaces වර්ග දෙකක් ගැන කතා කරා. user interfaces වර්ග දෙකක් ගැන කතා කරා. එකක් තමයි CLI, අනිත් එක GUI. හරිද? CLI කියලා අපි කියන්නේ මොකද්ද? command line හරිද interface. ඒ කියන්නේ විධාන පේලි අතුරු මුහුණක්. ඊට පස්සේ GUI කියලා අපි කියන්නේ graphical user interfaces කියන එක. ඒ කියන්නේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණක්. ඊට පස්සේ මේ command line එකේ වෙන්නේ line by line අපි commands දෙනවා. අර command type කරන ගමන් දෙන එක එච්චර user friendly නෑ. ඒක පොඩක් complex. ඊට පස්සේ GUI graphical user interface කියන එක අපි සාමාන්‍යයෙන් ඔය දැන් පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය Windows වල Mac වල එහෙම තියෙන. ඒ කියන්නේ අපිට දැක්ක ගමන් හරියට පහසුවෙන් user friendly විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට තියෙන OS තමයි අපි කතා කරේ GUI විදිහට. හරිද? එතකොට අපි මේ OS පාඩමේ තියෙන සමස්ත තියරි ටික කියන්නේ ඔයාලා එක්සෑම් එකට වැදගත්. ඒ කියන්නේ එක්සෑම් එකට ප්‍රශ්න අහන තැන් වලින් තියෙන සමස්ත පාඩම සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරා. හරිද? ඕක දැන් ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් ෂෝට් නෝට් එකක් ගහගෙන ඔය වීඩියෝ එක හිමින් බලන ගමන් පෝස් කර ඔයාලා හිමීට ෂෝට් නෝට් එකක් ගහගන්න. ඔය ෂෝට් නෝට් එක ඔයාලා එක්සෑම් එකට යද්දි බැලුවනම් හොඳටම ඇති. හරිද? අර ලොකු හැල්ලක් තියෙන පාඩම ගානට අපි කොටස් කීපයකට ගාලා ෂෝට් නෝට් එකක් හදලා තියෙනවා. ඒතකොට ඔයගොල්ලන් තියෙන ෂෝට් නෝට් එක පොඩ්ඩක් බලාගන්න විතරයි. හරිද? ඔයාලා හොඳට ෂෝට් නෝට් එක පැහැදිලිව ගන්න. ඒතකොට එක්සෑම් එකට කලින් ඒක බැලුවා නම් සම්පූර්ණයෙන් ප්‍රමාණවත්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඇති. ඒතකොට ඔයගොල්ලන්ට ඔපරේටින් සිස්ටම් එක කියන්නේ ඔයගොල්ලන්ගේ පස්වෙනි ලෙසන් එකට එන ලකුණු 4 හෝ 5 සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් මේ නෝට් එක විතරක් බලලා. හරිද? කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි එහෙනම් අපි කියන්නේ තවත් අලුත් පාඩමකින් හම්බෙමු. එහෙනම් හරි අදට සම්පූර්ණ මේ පාඩම අවසන් කරනවා. එතකොට ඔයගොල්ලෝ මේ ෂෝට් නෝට් එකක් ගහගෙන සම්පූර්ණ මේ පාඩම බලලා මේක කොට දාගන්න. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්.